ඔන්නේ කොමත් එක කාලෙක ඈත ගමක පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ අයියයි නංගී අම්මයි. ඉතින් අම්මගේ වියෝවෙන් පස්සේ මහගෙදර මේ පවුලේ නංගිටත් නංගිගේ පුතා සූකිරිටත් අයිති වුණා. ඔහෙට මං කී දොහක් කිව්වද ගෙදර අයිතිය අපිට දෙන්න කියලා. අනේ අක්කේ මම මේ දරුවා අරන් කොහෙ යන්නද? මේගේ අම්මා මට දුන්නේ මට යන්න තැනක් නැති හන්දා. යන්න තැනක් නැතුනේ අපි හන්ද නෙමෙයිනේ බොට. මේ ළමයිගේ අප්පා එක්ක හෙට වෙලා හිටියේ නැතුව දරුවත් අරගෙන මෙහි ආවේ මොකටද? මගේ මනසයා ලෙඩ වුණාට පස්සේ කාත් කවුරුවත් නැතුව මං කොහොමද අයියේ ගමේ ඉන්නේ? දරුවගේ තාත්තා හිටියනම් කොහොමත් අපිට මේ කලදසාව යන්නේ නෑ. ගෑණියෙක් වුණාම සිරියාවට ඉන්න ඕන. මූසල කමට හිටියම මිනිස්සයා මැරිලා හිඟමනට වැටෙන්න වෙන්නේ. ඒවට ඉතින් අපි මොනව කරන්නද? අක්කලා මොනවා කිව්වත් මම මේ ගෙදරින් ගිහින් වෙන ඉන්න තැනකුත් නෑනේ. මම මලාට පස්සේ මේ කොල්ලට යන කලදසාවකුත් තියෙන්න එපැයි. මේ කමලෝ ඔහේ මගේ නංගි බව හැබෑව. හැබැයි මගේ ඉවසීම සීමාව පැන්නොත් මේ ගෙදරින් ඇදලා එළියට දාන්නේ. අම්මේ ඊයේ මාමලාවද අපේ ගෙදර? කවුද පුතාට කිව්වේ මාමලාව කියලා? යසවති ආච්චි ඇහුවා ඊයේ ගෙදර සද්දයක් එනවනේ කවුරු හරි ආවද කියලා. ඇයි අම්මේ මාමලා අපිට මේ ගෙදරින් යන්න කියන්නේ? මේ ගෙදර අපිට දුන්නට මේක අත්තම්මගේ ගෙදරනේ පුතේ. මාමට හිතනවා ඇති මේගේ යාටත් අයිතියි කියලා. හැමදාම බැනුම් අහන්න බෑනේ අම්මේ. අපි මේගේ යාලට දීලා කොහේ හරි යමු. අපිට යන්න තැනක් නෑනේ මගේ පුතේ. තිබුණනම් මම මෙහෙට වෙලා ඉන්නේ නෑනේ. අදත් දර කඩන්න යනවද අම්මේ? ඔව් පුතේ. දරමිටි පායක් හදාගත්තොත් ගාණක් හොයාගන්න පුළුවන්. ඒ අන්ද යන්න ඕනේ. අනේ මගේ පුතේ. ඇයි අම්මේ? අම්මට මොකද උනේ? මගේ පපුව. අනේ අම්මේ. අම්මට අමාරුද? කතා කරන්නකෝ අම්මේ. ඔන්න ඉතින් පුංචි සූකිරි එයාගේ අම්මයි කතා කර කර ඉන්න අතරේ අම්මා හදිසියෙම අසනීප වෙනවා. සූකිරි දුවල ගිහින් ගමේ කීප දෙනෙක්ගේ උදව්ව අරගෙන අම්මව වෙදගෙදරට එක්කගෙන යනවා. අරකිට හොඳටම අමාරුයිලු. කාටද සුමනෝ? වෙන කාටද? අනුන්ගේ දේවල් බලෙන් අයිති කරගත්තම දෙවියොත් බලනවා ඉතින්. අනේ සාදු. ඕකුන්ට හොම වෙලා මදි. කියන දෙයක් තේරෙන්න කියන සුමනෝ. ඔහුගේ නංගිට බපුවේ අමාරුවක්ලු. දැන් සති ගාණක් වෙදගෙදරලු. මොනව නෙවෙයි. පපුවේ අමාරුව හොඳටම වැඩි වෙලාලු. හැබැයි ඉතින් ඒකත් සුබ අපිට. මොකක්ද ඒකේ අපිට ඇති සුබේ? ඇයි අනේ? ඒකි මලාම ඒකේ දොර අපට අයිති වෙනවනේ. ඒ වුණාට අපි ඒ තරම්ම නරක මිනිස්සු වෙන්න ඕන නෑ සුමනෝ. මොනව වුණත් ඒකි මගේ නංගිනේ. අනේ මේ ඔහුගේ කරුණාව ඔහේ ළඟම තියාගන්න. ඒක මට පෙන්වන්න එන්න එපා. දන්නවනේ ඔහේ මගේ හැටි. පුතේ සූකිරි මගේ පුතාට බඩගිනිද? ටිකක් බඩගිනි යන්නේ. ගෙදර ආවට මට තාම කිසි ගුණයක් නෑනේ. පුතාට පුළුවන් ද හිමිහිට පාරායනෙන් ගිහින් කඩෙන් රෝස් පාන් දෙකකුයි හකුරු කෑල්ලකුයි අරගෙන එන්න. අපි දෙන්නට කන්න. අම්මේ මං අරගෙන එන්නම්. ඔය මේසෙ උඩ සල්ලි වගේක් ඇති පුතේ. මං කඩේට ගිහින් එනකන් අම්මා පරිස්සමට ඉන්න අම්මේ. කොල්ලෝ මේ කොහෙ ගිහින්ද? කඩේට ගියා නැන්දේ. අම්මට දැන් කොහමද දරුවෝ? අම්මට දැන් ටිකක් හොඳයි නැන්දේ. වෙදසිය කිව්වා තා ටික දවසකින් හොඳටම හොඳ වෙයි කියලා. මොනවා? මේකිට හොඳ වුණොත් මගේ උඩර වැටේ ඔක්කොම විනාසයි. මං හිතාගෙන හිටියේ මේකේ මලාම මේ කොළුවත් පන්නල ගෙදර අරගන්න. අනේ අම්මට ටිකක් හරි ගුණයක් තියෙනවා නම් හොඳයි පුතේ. අපි එන්නම්කෝ අම්මව බලන්න. හා නැන්දේ මං අම්මට කියන්න. මං යනවා නැන්දේ. ඇත්තටම සුමනෝ මං ඔහේ ගැන හිතුව වැරදි. මොන වුණත් ඔහේ මේ වෙලාවේ නංගිට පිහිටට ඉන්නකම ලොකු දෙයක් නේ. පිහිටට මන් නැතෝ වෙන කවුද ඉන්නේ ඒකිට?
දෙන්නම්කො මං හොඳ වැඩක් උන්දට මොනව හරි කවලං කරලා කෑම එකක් ගිහින් දෙන්න ඕනේ. ලෙඩේ වැඩි වෙන්නම. ඔන්න ඉතින් තණ්හාව හොඳටම දැනුණු සුමනා කමලගේ ලෙඩේ වැඩි කරන්න හිතාගෙන විස බෙහෙතක් කවලං කරලා කමලට කෑම එකක් අරගෙන යනවා. ඉතින් සුමන අසනීප වෙලාවක තමන්ගේ නංගිට පිහිට වෙනව දැකපු පියදාසත් තණ්හාව ටිකකට අමතක කරලා සුමන එක්ක මේ ගමනට එකතු වෙනවා. අනේ නංගියේ අපි අතිනුත් වැරදි කොච්චරනම් වුණාද? ඒ ගැන මතක් වෙද්දි මට නම් හරිම දුකයි. අනේ ඕව හිතන්න එපා අක්කේ. අපි කවුරුත් මනුස්සයනේ. මං නංගිට කැඳ එකක් හදාගෙන ආවා. කෝ මමම පොවන්න. අනේ අක්කට පිං. ඇඟට හරි යමන් කෑමක් නැතුව මේ හාමත් වෙලා වගේ හිටියේ මම. සූකිරි පුතේ, ඔයත් බොන්න මේ නැන්දගෙන ආපු කැඳ? මේ කොල්ලත් මේක බිව්වොත් වැඩේ අහුවෙනවා. මේවා මේ බෙහෙත් කැඳ. ආන් මං මගේ පුතාට පාන් ගෙඩියක් ගෙනාවා. මේක බීලා ඉන්න නංගියේ. එක හුස්මට බොන්න. හිත ඉන්න එපා. මගේ බඩ හොඳටම පිරුණක්කේ. අක්කට නම් ජාතිත් පිං. මේ කරන උපකාරවලට. ඕක මොකද්ද නංගියේ? අසරණ වුණ වෙලාවට අපිට අපි නැතුව වෙන කවුද ඉන්නේ? අපි එහෙනම් ගිහින් එන්නම් නංගියේ. මොනවා හරි උමනාවක් තිබුණොත් කොල්ලත්තේ පණුවිඩයක් එවන්න. අපි ගිහින් එන්න නංගියේ. හොඳයි අයියේ. ගිහින් එන්න අක්කේ. නැන්දයි මාමයි හරිම හොඳයි නේද අම්මේ දැන්? එහෙම තමයි පුතේ. මොන වුණා සහෝදරකම ලොකුයිනේ හැමදේටම වඩා. ඔන්න ඉතින් කපටි සුමනා දවස ගානේ විස බෙහෙත් කවලං කරපු කෑම කමලට ගිහින් දුන්නා. ඉතින් දවස ගානෙම කමලත් දුර්වල වුණා. කොච්චර වෙදකම් කරත් කිසිම ගුණයක් තිබුණෙත් නෑ. කමලගේ ජීවිතෙත් අවදානම් තැනක තිබුණත් සුමන හිටියේ හරිම සතුටින් තමන්ගේ උත්සාහය සාර්ථක නිසා. මොකෝ පුතේ අම්මට දැන්? අනේ අම්මට කිසිම සනීපයක් නෑ නන්දේ. වෙද්ද සීය කිව්වා අම්මව සනීප කරගන්න නම් අමාරුයි කියලා. බලන්නකෝ. දෙවියනේ මේ අහිංසකීට වෙච්ච දෙයක්. දැන් මොනවද අපි කරන්නේ? අනේ මොනවා හරි කරලා මට මගේ අම්මව සනීප කරලා දෙන්න නන්දේ. එක ක්‍රමයක් තියෙනවා පුතේ. හැබැයි මේක කෙමක්. මේ ගැන කවුරු හරි දැනගත්තොත් හොඳ නෑ. අනේ මං කාටවත් කියන්නේ නෑ නන්දේ. මං අම්මව හොඳ කරගන්න ඕනම දෙයක් කරන්න. පුතේ, ඔයා දන්නව නිකන් එහා පැත්තේ තියෙන ලොකු කැලෑව? ඒකේ ඉන්නවා තාපස කෙනෙක්. එයාව මුණ ගැහුනොත් ඔහෙට පුළුවන් අම්මව සනීප කරගන්න බෙහෙත් අරගෙන එන්න. හැබැයි මතකනේ මේක කෙමක්. කාටවත් කියනවා හැම නෙවෙයි. හා නන්දේ. මං හෙට උදේම යන්නම්. මම මේ ගැන කාටවත්ම කියන්නේ නෑ. නන්දට ඇත්තටම පිං. මගේ අම්මව සනීප කරගන්න මට උදව් කරනවට. ඔන්න ඉතින් කපටි සුමනට රැවටුණු පුංචි සූකිරි ගඟ දිගේ පාරුවකින් ඈතටම ගියා ගඟ මායිමේ තියෙන කැලෑව හොයාගෙන. ඉතින් මේ අතරේ කපටි සුමනා හරිම සතුටෙන් හිටියේ තමන් ගියපු බොරුවට රැවටිලා සූකිරි භයානක කැලෑවට ගියපු එක ගැන. මොකද මේ කැලෑව පිරීලා භයානක සත්තු ඉන්නවා කියලා සුමනලගේ ගම පුරාම කටකතාවකුත් තිබුණා. ඒ කරදරෙත් ඉවරයි. මොන කරදරේද සුමනෝ? මං හොඳ බොරුවක් ගොතලා අර කොල්ලව කැලෑවට යවුවා. දැන් ඉතින් ඒක ආයෙම ගමට එනවා බොරු. මොනවා? මොකද්ද සුමනෝ ඒ කරපු අපරාධේ? ඇයි දැන් ඔකට අර ගෙදර ඕන නැද්ද? ඒක නම් ඕන තමයි සුමනෝ. එහෙනම් ඔය මං කියන විදිහට වැඩ කරන්නකෝ. එහෙම වුණත් ඔයගේ දොර අපේ වෙන්න වැඩි දවසක් යන්නේ නෑ. අනේ නන්ද කිව්වනේ මේ කැලෑවේ තාපසතුමෙක් ඉන්නවා කියලා. ඒත් මේ කොහෙවත් නෑනේ. කැලෑව ඇතුළටම යන්න ඕනේද දන්නේ නෑ. ටිකක් බයත් වගේ මට නම් දැන්. ඒත් අම්මව සනීප කරගන්න මට මේක කරන්නම් වෙනවනේ. කමන්නේ මම බය නොවී යනවා. ඔය දරුවා මොකද මේ කැලෑවට ඇවිත් කරන්නේ? අනේ ආච්චි මේ කැලෑවේ තාපසතුමෙක් ඉන්නවද? තාපසතුමේ මේ ගණ කැලෑව ඇතුලේ දරුණු සත්තු ඇරෙන්න වෙන මොන මිනිහෙක්වත් නෑ කොල්ලෝ. අනේ නන්ද කිව්වනේ ඉන්නවා කියලා. මට මගේ අම්මව සනීප කරගන්න
තාපසතුමා මුණ ගැහෙන්න ඕනේ. මේ කැලේ තාපසතුමෙක් නෑ දරුවෝ. ඔය දරුවා අම්මා අසනීප නිසාද මේ තරම් භයානක ගමනක් තනියම ආවේ. අනේ ඔව් ආච්චි. මට මගේ අම්මා විතරයි ඉන්නේ. මං අම්මට හරිම ආදරේ. එහෙනම් දරුවෝ ඔය දරුවා මේ කැලෑව ඇතුලේ ටික දුරක් ඇවිදගෙන යන්න. එතකොට ඔය දරුවට ගල් ගුහාවක් හම්බ වෙයි. ඒක ඇතුළට ගිහින් බෙහෙත් බෝතලයක් ඇති අරගෙන යන්න. අනේ ආච්චිට පින් සිද්ධ වෙනවා ආච්චි. මං ගිහින් එන්න. ඔන්න ඉතින් සූකිරි ආච්චි කියපු විදිහට ගල් ගුහාවට ගිහින් බෙහෙත් බෝතලයක් අතට අරගත්තා. ඉතින් පුංචි සූකිරිට පුදුම හිතුනේ මේ ගුහාව පුරවල තිබුණු මුතුමැණික් දැකලා. සූකිරි පුංචි අතට මුතුමැණික් අහුරක් අරගෙන ආයෙම ගෙදරෙන්න පිටත් වුණා. කොහෙද පුතේ ඔයා ගියේ? මෙච්චර හවස වෙනකම් මොකද කරේ? මං අම්මට බෙහෙත් අරගෙන ආවා. කොහොම මේක බොන්න අම්මේ? බෙහෙත්? ඒ කොහෙන්ද පුතේ? නැන්ද මට කැලෑ බෙහෙත් තියන්න තැනක් කිව්වා. මං එතනට ගිහින් අරගෙන ආවේ. ආ මේ ටික වොන්නකෝ. අම්මේ මට මේ බෙහෙත් තිබුණ තැන තිබිලා රත්තරන් මුතුමැණික් ටිකක් හම්බ වුණා. මොනවා? රත්තරන් මුතුමැණික්? ඔව් අම්මේ එතන ගොඩක් තිබුණා. මං චුට්ටක් අරගෙන ආවා. අපිට මේ ටික ඇතිනේ අම්මේ. නැන්දලටත් අපි මේකෙන් ටිකක් දෙමුද? අනේක කොච්චර හොඳ දෙයක්ද පුතේ. ඔයා ගිහින් දෙන්න. මටත් දැන් සනීපයි කියන්නකෝ. නැන්දේ මොනවා? මේ සූකිරි? ඔහේ කැලෑවට ගිහින් ඇවිද්ද කොල්ලොය? අනේ ඔව් නැන්දේ. නැන්දට පින් සිද්ධ වෙනවා. අම්මට මම බෙහෙත් ටික අරගෙන ආවා. මොනවා? තාපසතුමා හිටියද කොල්ලෝ? තාපසතුමෙක් නම් හිටියේ නෑ නැන්දේ. ආච්චි කෙනෙක් ඉඳලා මට බෙහෙත් තියන්න තැන කිව්වා. එතන තිබිලා මම මේ ටිකත් අරගෙන ආවේ. අම්මට බෙහෙත් ගෙනාවේ නැන්ද නිසානේ. ඉතින් මේ මුතුමැණික් ටික නැන්දට දෙන්න මං ආවේ. මොනවා මැණික්? කොහෙද කොල්ල මේව තිබුණේ? නැන්ද කියපු කැලේ ගල් ගුහාවක් තිබුණනේ. මුතුමැණික් පොරවල තිබුණ නැන්ද ඒකේ. ඔන්න ඉතින් සූකිරිගෙන් මුතුමැණික් පිරුණු ගුහාව ගැන අහගත්ත සුමනා පියදාසටත් විස්තරේ කියලා සූකිරිලටත් හොරාටම කැලෑවට යන්න පිටත් වුණා. පොඩි ඔරුවක් හොයාගත්ත මේ දෙන්නා ඔරුවට ගොඩ වෙලා ගඟ දිගේ කැලෑවට යන්න ගියා. ඔයාට විශ්වාසයිද සුමනෝ මේ ගමන හරියයි කියලා? ඔව් මං සූකිරිගෙන් විස්තරය අහගත්තා. මේ කැලෑව නම් මහ භයානක එකක් සුමනෝ. භයානකම් මැදින් පොඩි කොල්ලෙක් ගිහින් ගන්නෙදී මුතුමැණික් අරගෙන ආව නම් මොකෝ පියදාස ඔහේ මේ වෙවුලන්නේ? හරි යමුකෝ. අර ඈත පේන ගල් ගුහාවද සුමන සූකිරි කිව්වේ? ඔව් ඒ වගේ තමයි. යමුකෝ බලන්න. දෙවියනේ මෙතන මුතුමැණික් පිරිලානේ. ඉක්මනට මේ මළු වලට මේව පුරව ගන්න පියදාස. මේ ඔක්කොම එකතු කරගන්න. අපි මේ ඔක්කොම අරගෙන යමු. මේක නම් අපේ වාසනාව සුමනෝ. අපි දැන් රජ වුණා වගේ තමයි සුමනෝ. සුමනෝ මේ ඔරුව පැද්දෙනවා වගේනේ. මේ මලු ටික බර වැඩි වගේ සුමනෝ ඔරුවට. මොන පිස්සුද? විකාර නොකිය ඉන්න. නෑ සුමනෝ ඇත්තමයි. බර වැඩි වගේ. අපි පෙරලෙයි. ඔය මලු ටිකක් අඩු කරන්න. බර වැඩි නම් ඔහේ පනින්න ගඟට. මට නම් බෑ මේක මල්ලක්වත් විසි කරන්න. මේ තියෙන්නේ අපේ වාසනාව. ඔන්න ඉතින් පියදාස කොච්චර කිව්වත් සුමනට සුමන නම් මුතුමැණික් එක මල්ලක්වත් විසි කරන්න කැමති උනේ නෑ. ඔරුව බරටම ගඟ පතුලටම ගිලිලා ගියා වගේම සුමනයි පියදාසයි ගම්පතල සදහටම සැඟවිලා ගියා. ඉතින් තණ්හාව පිරුණු සුමනයි පියදාසයි තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවුවා වගේම සූකිරි තමන්ගේ අම්මව සනීප කරගෙන තමන්ට ලැබුණු මුතුමැණික් විකුණලා සතුටෙන් ජීවත් වුණා. වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඔන්න කොහොමත් එක කාලෙක ඈත ගමක හරිම අහිංසක අම්මෙකුයි පුතෙකුයි ජීවත් වුණා. තරුණ වයසත් පහු කරලා මැදිවියට ළඟා වෙමින් හිටපු මේ පුතා තමන්ගේ අම්මවත් බලාගෙන තනිකඩව තමයි හිටියේ.
උදේ ඉඳලා රෑ වෙනකම් අය පුතා නැහෙනවා. ඔහොම හම්බ කර කර මේ ගෙදරටම නාකි වුණාම හරියනවද පුතේ? ඔන්න ඉතින් අම්මා අදත් උදෙම පටන් ගත්තද? අනේ අම්මේ මං අම්මවත් බලාගෙන මේ ඉන්න විදිහටම ඉන්නම්කෝ. හරි හරි. මන් නැති දවසක පුතාට යන කලදසාව මොකක්ද වෙන්නේ එතකොට? එහෙම හිතලා මේ ලෙඩ ගානේ ඉන්න නාකි අපි දෙන්නව බලා ගන්න ගෑණියෙක් කියන එක පවුනේ අම්මේ. මේ අපිව බලා ගන්න ඕන නෑ දරුවෝ. මම මේ කියන්නේ ඔය ළමයටත් දරුවෙක් මල්ලෙක් ඉන්න ඕනේ කියලා. හරි හරි බලමුකෝ අම්මේ අපි. මම යනවා හේනට. තව මේ ගැන කියව හිටියොත් මට හේනට යන්නත් පරක්කු වෙනවා. පුතා එහෙනම් පරසමට ගිහින් එන්නකෝ. මං කොහොමත් මේ ගැන සීලවතී නැන්දටත් කියලා තියෙන්නේ. බලමුකෝ උන්ද හොඳ කෙනෙක් හොයන් ඇවිත් කියයිනේ අපිට. අම්මගේ කැමතක් කරන්නකො එහෙනම් අම්මේ. අම්මේ මොකෝ මේ එළියට වෙලා මේ හවස? මං පුතා එනකම් බලාගෙන හිටියේ. ඒ මොකෝ අම්මේ අම්මට අසනීපයක් වද්ද? නෑ දවල් සීලවතී නැන්ද ඇවිත් ගියා. ඉතින් නෙමේ පුතේ ෂෝක් කෙලි පොඩ්ඩක් හොයාගෙන සීලවතී නැන්ද ළඟදිම අපිට එහෙ ගිහින් එන්න වෙයි. අම්මට හොඳ විදියක්. මට හොඳ වෙන්න ඕනේ නෑ. මගේ පුතාට හොඳයි නම් මට නරක් වුණත් මොකෝ. දැන් ඔය කොහේ කෙනෙක්ද සීලවතී නැන්ද හොයන් ඇවිත් තියෙන්නේ? වැඩිය දුරක් නෑ පුතේ. පහළ ගමේ දැරිවියක්. අම්මා තාත්තා ළඟ හරි අගේට හැදුණු ගුණ යහපත් දැරිවියක්ලු. එහෙනම් කමන්නේ. අම්මා එක හොඳින් ආදරෙන් ඉන්න පුළුවන් නම් එච්චරයි. මම මේ මගුලට මනාප අම්මෝ ඔය ගැනම හිතා වද වෙන හින්දා. නැත්නම් මට මේ ජීවත් වෙන විදිය හොඳටම හොඳයි. ඔන්න ඉතින් මේ අම්මයි පුතයි සීලවතී එක්ක ගිහින් අලුත් මනාලි බලලා කතා බහ කරලා එක්කගෙන ආවා. ඉතින් මේ අලුත් මනාලි ආපුදා පටන් මේ ගෙදර දොරේ වගකීම් කරට අරගෙන ඉෂ්ට කරා. දැන් මම මේ ගෙදරට ඇවිත් කොච්චර කාලයක් ගෙවුණද? මම මේ ගෙදර දාසි වගේ. මේ මහවුන්දගේ වැඩත් මටම කරන්න වුණානේ. මෙහෙම ගියොත් මට මේ ගෙදර මගේ නිදහස නැති වෙනවා. දැන් අපේ මහත්තයට කියලා තීරණයක් ගන්න ඕනේ. මොකද මේ ජීවිතේ මේ පාවෙලා වගේ අහස පොළව කැටලන්න කල්පනාව? ඔහේ දවල් දවස මෙහෙනේ. මේ ගෙදර මොනව වෙනවද ඔහේ දන්නේ නෑනේ. ඇයි මොකද්ද උනේ නෝනේ? ඔහුගේ අම්මා එක්ක මට මේ ගෙදර තවත් ඉන්න බෑ. මාව අපේ අම්මා ළඟට ගිහින් දාන්න. දැන් මං කොච්චර කාලයක් මේ දුක් අන්දරාව විසුවද? ඇයි ඔහෙට අපේ අම්මගේ වෙනස්කමක්වත් උනාද නෝනේ? උනාද අහනවා. මං ආදාපටම මේ ගෙදර වැඩ. ඒ මදිවට බැනු. කොච්චර වැඩ කරත් බැනුම් අහනවා. ඇති වෙලා මට දැන්. මං අම්මත් එක්ක කතා කරලා බලන්නම්කෝ නෝනේ. අම්මා ඔහෙට හරි ආදරෙන් ඇති කියලා මං හිතාගෙන හිටියේ. ඕන නෑ. මං අපේ අම්මලා ගෙදර යන්න. එතකොට හරි අම්මගේ හිතට සැනසීමක් ලැබෙයිනේ. ඔහේව ගෙදර ගිහින් දාන්න නම් මට බෑ නෝනේ. ඔහේ මේ ගෙදරම ඉන්න ඕන. එහෙනම් ඉතින් අම්මට මේ ගෙදරින් යන්න කියන්න. අම්මා කොහේ යන්නද? අම්මට යන්න තැනක් නෑනේ. ඒක තමයි මම මෙහෙන් යන්නම් කිව්වේ. නෑ. ඔහේ ඉන්න. මං අම්මට කියන්නම් මේ ගෙදරින් යන්න කියලා. අම්මත් දැනගන්න එපා අලුතින් මේ ගෙදරට ආපු එකේට වෙනසක් නොකර ඉන්න. අම්මයි කමලට ඔහොම සලකන්නේ. මොනවා වුණත් ඒ අම්මගේ ලේලිනේ. ඇයි අම්මට යාව දුවෙක් විදියට දකින්න බැරි? මම මොකද්ද පුතේ මගේ ලේලිට කරේ? මට හැමතේම කමල කිව්වා අම්මේ. තවත් අම්මා රඟපාන්න එපා. මං හිතුවේ නෑ අම්මා ඔහොම කෙනෙක් කියලා. තව හංගන් ඉන්න මට බෑ අම්මේ. මං අම්මට මගේ අම්මට වගේ සැලකුවේ. ඒත් අම්මා මට කරන දුෂ්ටකම් මට ඉවසන්න බෑනේ. මොකද්ද දෙයියනේ ඒ හතර බීරි කතාව? අම්මට බැරි නම් කමලට දුවෙක් වගේ සලකන්න. තවත් අම්මව මට මේ ගෙදර තියාගන්න බෑ. නෑ. ඔහේ අම්මයි මේ ගෙදර ඉන්න. මං යනවා අපේ අම්මලා ගෙදර. ඔහේ කොහේ යන්නද? ඔහේ මෙන්න මෙහෙට වෙලා ඉන්න. අම්මේ අම්මා අපිට පවු නැති මේ ගෙදරින් බැහැලා යනවද දැන්වත්? අනේ මගේ පුතේ මම මොන වරදක් කරාටද මට මෙහෙම කරන්නේ? මම මෙහෙන් ගිහින් කොහෙට වෙලා ඉන්නද? ඕන තැනකට වෙලා ඉන්න. ආන් අර ගේ ඇතුලේ තියෙන පාන් කඩ මල්ලත් අරගෙන යන්න. ඔන්න ඉතින් දුෂ්ට ලේලිගේ
වචනෙට රැවටුණු මේ පුතා තමන්ගේ අම්මව ගෙදරින් පන්නලා දානවා. කාත් කවුරුත් නැතුව අසරණ වුණු අම්මා පාරක් ගානේ ඇවිදගෙන ගිහින් අන්තිමට අම්බලමක නතර වෙනවා. කන්න බොන්න යන්න තැනක් නැති මේ අම්මට අම්බලමත් මාලිගාවක් වගේ දැන්නා. මගේ දරුවා මං කොහොමද හැදුවේ? ඒත් මගේ අහිංසක කොල්ලා මට මෙහෙම කරානේ. මගේ දරුවට හොඳක් වෙයි කියලා හිතලා මං ගුණ යහපත් ලේලි කෙනෙක් ගෙනාවේ. අන්තිමට මගේ දරුවත් මට නැති වුණා. මොකෝ මේ හවස්දාම් පාරට වෙලා මම මේ අපේ මහත් වෙනකම් මග බලාගෙන හිටියේ. අර මොකෝ මොකක් හරි ආරංචියක් වද්ද? ආරංචියක් තමයි. ඕන් අපේ මහතේ තාත්තා කෙනෙක් වෙන්න යනවා. මොනවා? ඒක නම් සුබම සුබ ආරංචියක් තමයි නෝනේ. අපි බඳලා කොච්චර කාලයක් බලාගෙන හිටියද? මෙහිම දවසක් උදා වෙනකම් අර නාකි උන්දගේ මූසල කමට ඒ හැමදේම අසුබ විදියටමයි උනේ. ඒක නම් ඇත්ත. අම්මා ගෙදරින් ගිහින් දවස් කීයද? මේ මුළු ගෙදරම එළිය වුණා වගේ. අපේ ගෙදරට හැම වාසනාවක්ම උදා වුණා. මේ ගෙවල් දොරවල් උනත් දැන් හරිම සිරියාවන්ත පාටයි. ඔහේ මේ හැමදේම තීරුම් අරගෙන කරපු දේ නම් ඇත්තටම හොඳයි. නැත්තම් අපි තාමත් දුක් විඳිනවා. අනේ නෝනා, අනේ මහත්තයා, මට කන්න දෙයක් දෙන්න. හරිම බඩගිනි. දවස් ගානකින් හරියට කෑමක් බඩට වැටිලා නැහැ. පුළුවන් නම් මට පිහිට වෙන්න නෝනා. ඔන්න ඉතින් අම්මා අම්බලමට වෙලා සිංගමන් යදිමින් ඉන්න අතරේ පුතයි ලේලි දරුසොරතයි බලන්න ලේස්ති වුණා. ඉතින් කාලය ගත වෙලා ගිහින් ලේලිට පුංචි පුතෙක් ඉපදුනා වගේම මහවැස්සක අසරණ අම්මා හිටපු අම්බලමත් කඩාගෙන වැටුණා. දෙවියනේ, උදේ හවස කාගෙන් හරි වේලක් දෙකක් හරි ඉල්ලගෙන කාලා ඇවිත් වැටිලා ඉන්න තිබුණු තැනත් මට නැති වුණානේ. පුදුම කර්මයක් මාත් කරලා තියෙන්නේ. දැන් මං කොහේ යන්නද? අප්පත් නැතුව දුක් විඳලා හදපු මගේ දරුවත් මාව ගෙදරින් එළියට දැම්මනේ. මම මේ පාරක් ගානේ කොච්චර ඇවිත්තද? මට ඉන්න තැනක් මේ කොහෙවත් තිබුණේ නෑනේ. මොකද මෙතන? අනේ මහත්තයෝ, මම මේ ගහ යට ඩිංගක් ඇලවෙන්න හැදුවේ. මට යන්න එන්න තැනක් නෑ. මං හොඳටම අසරණ වෙලා ඉන්නේ. මේ මගේ කඩේ ඉස්සරහින් ගන්නු තියාගන්න මට බෑ. යනවා මෙතනින්. අනේ මුදලාලි මහත්තයෝ, පින් අයිති වේ. මට මෙතන ඉන්න දෙන්න. මං හිටපු අම්බලමත් වැස්සට දිරලා කඩාගෙන වැටුණා. මට ටික දවසකට හරි මේ ගහ මුල ඉන්න දෙන්න. මෙතනින් ඇතලා දාන කලියෙන් යනවද? උදේ පාන්දර ආව දවසම මූසල කරන්න. මේ දරුවව තනියම බලාගන්න හරිම අමාරුයි. දවල් දවසම වෙත් නෑනේ. මොනවා කරන්නද නෝනේ? මාත් මේ හේනට ගිහින් නැහිලා එන්නේ. දරුව බලා ගන්න කියලා මොකෝ වැඩට කෙනෙක් ගන්නද? ළමයාගේ වැඩේ යන්න එක. මං ගෙදර වැඩයි මේ ළමයාගේ වැඩයි ඔක්කොම තනියම කරන්න ඕනේ. දැන් නම් මට පිස්සු වගේ. අපේ අම්මා තාත්තත් නැතුව මාව කොහොම බලා ගන්න ඇද්ද නෝනේ? හේන පිටියේ වැඩයි ගෙදර වැඩයි මාව බලා ගන්න එකයි. අනේ මේ ඔන්න ඔය මෝසල මිනිස්සව මතක් නොකර ඉන්නවද? ඒ මිනිස්සව මතක් කරත් මගේ ඔළුව රිදෙනවා. හරි. දරුවට තාම තේරෙන්නේ නෑනේ. ටිකක් ඉවසීමෙන් කලබල නැතුව වැඩ කරගන්න ඕනේ. මන් දවසකට හරි හිටියොත් හේම් පිටිය ඔක්කොම හරක් කාලා තියෙයි. ඔහෙට නම් මොකෝ? කොහෙද තියෙන්නේ හේනේ ගිහින් පොළොව කොටන එක විතරයිනේ. මං එපැයි තනියම මේ සුමක් කරේම කරන්න. ඒ මදිවට ඔහේ හම්බ කරන් එන්නේ සොච්චන් ගානක්. ඒකෙන් කන්න දින්නවත් හරියට පුළුවන්ද? ඔන්න ඉතින් කාලය ටික ටික ගෙවිලා යද්දී කමලගේ ගෙදරත් අඬ දබර වැඩි වෙන්න ගත්තා. කමලට තනියම ගෙදර වැඩත් කරගෙන දරුවවත් බලා ගන්න බැරි නිසාම කමලගේ මහත්තයා දරුවව බලා ගන්න හේන් පිටි ඇතෑරලා ගෙදර නතර වුණා. ඔය අතරේ අසරණ අම්මා Tamante ඉන්න තැනක් නැති තැන
කනත්තක් තමන්ගේ ගෙදර කරගෙන ජීවත් වුණා. අනේ අසරණ මට මේ කනත්තේ ජීවත් වෙන්න වුණානේ. දවස් ගානකින් කෑමක් ලැබුණෙත් නෑ. දැන් නම් හොඳටම බඩගිනි. ගෙවල් ගානේ ගියත් හැමෝම ගහලා බැනලා පන්නලා දානවා. බත් කටක් කන්න දෙන්න තරම් කරුණාවක් කාගේවත් නෑ. ඉවසන්න බෑ දෙයියනේ දැන් නම් මේ බඩගින්න. ඉඳුල් ටිකක් හරි කමන්නේ දැන් නම්. මේ මොනවද මේ සොහොන වටේ තියෙන්නේ? මොනවා මේක නම් මට දිව්‍ය භෝජනයක් වෙයි. හාල් පොඩි නේද මේ? මේ ටික කැඳක් හදාගත්ත නම් බඩ ටිකක් පුරෝ ගන්න තිබුණා. හේත් කොහොමද මම මේ ටික තම්බ ගන්නෙ? මොනවා කරන්නද? අපුලයි කියලා මේ කැඳ එක හදාගන්න පරණ වෙලා ගිය මිනි ඔලුවක්වත් ගන්නවා. මොනවද මේ ඇත්ති අමු සෝකනකින් තම් පිසින්නේ? මොනවා? ඔබ කවුද? මේ සොහොනේ ඉන්න හොල්මනක්වත්ද? මන් තමයි මේ අඩවිය බාර දෙවියෝ. ඔය ඇත්ති මිනි ඔලුවක මේ පිසින්නේ ආහාරයක්ද? අනේ දෙවියනේ මට හොඳටම බඩගිනි. දවස් ගානකින් කෑමක් නෑ. මම මේ මිනියක් වටේ ඉහපු ආල් පොරි ටිකක් කැඳ හැදුවා. මට ඉතින් ඕවා පිහින්න මේ කනත්තේ හට්ටි වලන් තියනවා කියලයි. ඇයි ඔය ඇත්තිට ගයක් දොරක් නැද්ද? මේ අමු සෝහනක නවතන් ගන්නේ? අනේ නෑ දෙවියනේ මගේ දරුවා ලේලිගේ බාට කන්දීල මාව ගෙදරින් දොට්ට දැම්මා. මට යන්නේ නමක් නැතුව මං අම්බලමක තනි වුණා. අන්තිමට ඒ අම්බලමත් මගේ කරුමෙට මහවැස්සට කඩාගෙන වැටුණා. දැන් මේ අසරණ මං කනත් එක තනි වෙලා. ඔය ඇත්තිට මම මෙන්න මේ රංගොටුන තෑගි දෙන්නම්. ඔය ඇත්ති මේ අමු සෝහන ඇතෑරලා ගමට ගිහින් හොඳින් ජීවත් වෙන්න. අනේ දෙවියනේ ඔබට ඇත්තටම පිං. මේ අසරණ මට පිහිට වුණාට මං මේ අමු සෝනෙම මැරිලා යන්න නොදී මට පිහිට වුණු ඔබ වහන්සේට ජාති ජාතිත් පින් දෙවියනේ. ඔන්න ඉතින් දෙවියන්ගෙන් රන්නොටුන්න තෑගි ලැබුණු අසරණ අම්මා මේ ඔටුන්න විකුණලා ඒ මුදලින් ගියක් අරගෙන හරිම සතුටින් සැපවත් ජීවිතයක් ගත කරන්න ආරම්භ කරා. මොකෝ මේ හට්ටි වලන් හිස්? මොනවද උයන්නේ? ගෙදර හාල්ලටයක් නෑ. කැඳක් හදාගන්නවත් කුරක්කන් ටිකක් නෑ. කන්න මොනවා දැන්නද? ඔහේ මට හේනට යන දුන්නේ නෑනේ. දරුව බලාගෙන මාත් ඔහේ ගුදවට ගෙදරම හිටියා. අන්තිමට කන්න බොන දෙයක්වත් අපිට දැන් ඉතුරු වෙලා නෑනේ. ඔහේ කියන්නේ මට මේ ගෙදරේ වැඩ තනියම කරන්න කියලාද? ඔහෙට ගෙදර නවතින්න මං කිව්වේ නෑනේ. ටිකක් යහමින් හම්බ කරලා මට මේ ගෙදර වැඩට කවුරු හරි අත් උදව්වට කෙනෙක් ගෙනත් දෙන්න කියලානේ මං කිව්වේ. හදිසි වෙලා අම්මවත් ගෙදරින් පන්න ගත්තා. උන්ද හිටියනම් දරුවා හරි බලා ගනීමි. අන්තිමට දැන් අපිට හිඟා කන්න මුණානේ. අනේ උන්දගේ දරුවා බලා ගැනීම. ඕන් ඔය මූසල මිනිස්සු මතක් කරපු දා පටන් මේ ගෙදරට හෙන ගහලා වගේ. කාලය වේගින් ගෙවිලා ගියා. කමල තමන්ගේ මහත්තයා එක්ක දරුවවත් කරපින්නගෙන ගියක් ගානේ සිංගමන් යදින්න පටන් ගත්තා. කෑම බීම හොඳට මග හිඟ වුණු මේ පවුලට කිසිම පිහිටක් ලැබුණේ නෑ. ගියපු හැම ගෙදරින්ම එලවල දැම්මා. දැන් ගෙවල් කීයකට කියාද කමලෝ? අද නම් බඩට බද්දින්ගක් වැටෙන එකක් නෑ. ඔන්න ඔහේ යමු ගෙදර අපි. තව ගෙදරකට ගිහින් බලමු. මේ දරුවටත් හොඳටම බඩගිනි වෙලා. තවත් නම් මටත් මේ බඩගින්න උලන්න බෑ. මේ මන්දිරයක් වගේ ගෙදරක්නේ කමලෝ. මේකෙන් නම් අපිට කෑමක් ලැබෙන එකක් නෑ. මේ ගෙවල් වල මිනිස්සු ළඟ මනුස්සකම් ගෑවිලාවක් නෑ. අපි කෝකටත් ගිහින් බලමුකෝ. ඉඳුල් ටිකක් හරි කමන්නේ මේ වෙලාවේ. ගෙදර කවුද? ගෙදර කවුද? අනේ පින් සිද්ධ වෙනෝන කෑමට දෙයක් දෙන්න. මේ දරුව හොඳටම බඩගින්නේ නෝනේ. අපිට අනුකම්පා කරලා බත් කටක් දෙන්න. මේ හිඟන්නුන්ට දෙන්න දේවල් නෑ. කවුද කුසුම කතා කරන්නේ? මේ හිඟන ජෝඩුවක් ලොකු නෝනා කෑම ඉල්ලගෙන ඇවි. මොනවා? ඔය තියෙන දෙයක් බලලා කන්න දෙන්න. පව් අසරණ මිනිස්සුනේ. හා ලොකු නෝනා. මොනවා? අම්මා? මොනම්ෙක්ද? මේ අපේ ලොකු නෝනා. නෝනා ගෙට යන්න. මේ හිඟන මිනිස්සු හරිම අපිරිසුදුයි. දෙයියනේ මේ මගේ දරුවා නේද? මොකද පුතේ මගේ පුතාට උනේ වැරහැලි ඇඳගෙන
ඇයි මගේ දරුවෝ මේ හිඟා කන්නේ? අනේ අම්මේ අපිට සමාවෙන්න. අම්මට කරපු දෙයට අපිට මේ දඩුවම ලැබුණේ. අනේ මට සමා වෙන්න අම්මේ. මම බොරු කියලා අම්මව පාරට ඇදලා දැම්මා. මට දැන් තේරෙනවා අපි අම්මට කරපු නරක නිසා තමයි අපිට මෙහෙම වුනේ කියලා. අනේ මට සමා වෙන්න අම්මේ. ඔන්න ඉතින් තමන්ගේ දෙපා මුල වැඳ වැටිලා සමාවෙල්ලන ලේලි ගැන දුක හිතුණු අසරණ අම්මා තමන්ගේ පුතාවයි ලේලිවයි මුණුපුරාවයි ගෙදර නතර කරගන්නවා වගේම තමන්ගේ දුෂ්ට නරක ගති තේරුම් ගත්ත ලේලිත් අම්මට හරිම ආදරෙන් සලකමින් අම්මා මිය යන තුරුම අප උපස්ථාන කරමින් බලා ගන්නවා. වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඔන්නේ කොමත් එක කාලෙක ඈත පිටිසර ගමක ජීවත් වුණා පියදාස කියලා හරිම අහිංසක ගැමියෙකුයි එයාගේ බිරිඳ කමලයි. ඉතින් මේ දෙන්න හේංගවිතැන් කරලා අගහිඟකම් මැද්දේ තමයි තමන්ගේ ජීවිතේ ගැට ගහගත්තේ. මොකක්ද කමලෝ අපි මේ ගෙවන හිඟන ජීවිතේ කොච්චර හේම් පිටි හැදුවත් හැමදාම හිඟානකා හිඟා කනවා. ඒක නම් ඇත්ත. කවද අපි මේ කර්ම ජීවිතෙන් නිදහස් වෙයිද මන්දා? මට හිතනවා කමලෝ ජිනේ මුදලාලිගෙන් පොලියට සල්ලි කීයක් හරි ඉල්ලගෙන එළදෙනෙක්වත් ගන්න. ඒකින් අපිට ටිකක් අමාරු වැටේ පියදාස. කිරි විකුණුව කියලා අපිට මහලොකු ගාණක් ලැබෙන්නේ නෑනේ. ඒකෙන් ජිනේ මුදලාට ණය ගෙවලා අපිට අත පිහද ගන්න වෙන්නේ. ඒක නම් එහෙම තමයි. ඒත් කමලෝ මෙහෙම බෑ බෑ කියලාත් බෑනේ. කෝකටත් කියලා මේ වැඩේට අත ගහලා බලමුකෝ. අනේ මන්දා. ඕකේ කැමැත්තක් කරන්නකෝ. මං අද හෙටම ජිනේ මුදලාලි එක කතා කරගන්නම්කෝ කමලෝ. හැබැයි ඉතින් ජිනේ මුදලාලිගෙන් සල්ලි ගත්තා කියන්නේ බෙල්ලට වැල් දාගත්තා වගේ වැඩක් හොඳේ. මොකෝ උනේ ජිනේ මුදලාලි සල්ලි දුන්නද? ඉල්ලපු සුනංගුව විතරයි. සල්ලි ටික මගේ අතේම තිබ්බා. අර මොකෝ එච්චර උනන්දුවකින් උන්දා. මං විතරයිලුනේ මේ ගමේ කොච්චර නැති බැරිකන් තිබ්බත් ණය නොවේ හිටියේ. මාත් ණයකාරයෙක් කරගත්තා මුදලාලිට සතුටු ඇති. අනේ අම්මේ මේ මුදලාලියගේ කපටිකම. මං හොඳ එළදෙනෙකුත් බලලා ආවේ කමලෝ. හොඳ එළදෙනෙක්ම ගන්න එපැයි හොයලා බලලා. ඉතින් බලලාපු එකේ අරගෙන වෙන්න එපැයි. ඔහෙත් එක්කම ගිහින් හෙටම අරගෙන එනවා. අර පියදාසල උදේ පාන්දරම කොහෙදර ගියේ? මං කොහොමද දන්නේ? ඒ ඔහෙගේ මලයනේ. ගිහින් අහන්න එපැයි. අනේ මගේ මලයා කියලා මට ඔය උන්දලගේ ලොකුකම් බලන්න ඕන නෑ. පියදාසලාගේ කොහෙන්ද සුමනෝ ලොකු කමක්. මොකෝ නැත්තේ. මට පේන්න බෑ අර කමලගේ මහකම. ඒ කොල්ලන්ට කීයක් හරි දෙන්න වේ කියලා ඔහේ පිටු පෑවට උන්දලගේ ඇති ලොකුකම මම නම් දැකලා නෑ. මගේ මලයයි උන්දගේ පවුලයි ගැන මට වඩා හොය දන්නවද? ඔන්න ඉතින් පාන්දරින්ම එළදෙනව බලන්න ගිය කමලයි පියදාසයි එළදෙනවත් අරගෙන ගෙදරට ආවා. ඉතින් දුරක් ගෙවාගෙන බඩගින්නම ආපු එළදෙනට කෑම වතුර දීපු මේ දෙන්න හරිම සතුටින් තමයි හිටියේ තමන්ගේ ගෙදරට ආපු මේ අමුත්ත ගැන. අනේ වාසනාවට. දැන්වත් අපිට හරියයිනේ පියදාස. ඒක නම් ඇත්ත කමලෝ. මේ එළදෙන අපිට වාසනාවගෙනේ. උදෙන්ම කිරි ටිකක් දවාගෙන ටවුමට ගියා නම් ඔහෙට ගාණක් එකතු කරගෙන එන්න පුළුවන්. ඔව් ඔව් ජිනේ මුදලාලි පොලිස් හලි වෙලාවට බේරනකම් බලන් ඉන්නේ. උන්ද මේ ගෙදරට එන්න කලින් අපිම ගිහින් දෙන්න ඕන. අනේ කොහොම හරි මේ පාරවත් දෙයියෝ අපේ මුණ බැලුවත් ඇති. ආංගල උන්දල එළදෙනක් ගෙනත් ටවුමට ගිහින් කිරි විකුණනවලු. අනේ අපේ පවුලේ නම්බුවනේ මේ විනාශ කරන්නේ. කවුද සුමනෝ කිරිකුණන්නේ? ආංගල පියදාසයි උන්දගේ හාමිනේ. මොකක්ද සුමනෝ ඔහෙගේ මේ කතාව? අම්මගේ තාත්තගේ හැම දේමත් ඔහේම අරගෙන මලයට හිඟා කන වෙන තැනට ඇඳලා දාලා දැන් උන්දල අමාරුවෙන් ඔළුව ඩිංගක් උස්සන්න දකලද්දි ඔහේ දෙස් දෙවල් තියෙනවා. අනේ මට නම් ඕන නෑ ඔය කාටවත් දෙස් දෙවල් තියන්න. මං ගත්තේ මට අයිති දේවල්. පින් සිද්ධ වේ සුමනෝ. ඔහේ ගත්තේ ඔහේට අයිති දේවල් නම් ඒ දේවල් බලාගෙන පාඩුවේ ඉන්න. අර අහිංසකයන්ටත් පාඩුවේ ඉන්න දෙන්න.
මගේ මල්ලි ගැන මට නැති කැක්කුමන්නේ ඔහට තියෙන්නේ. මට උන්ද ගැනමතු කැක්කුමක් නෑ සුමනෝ. ඔහේට මනුස්සකමක් නැතුණට මල්ලඟ මනුස්සකම තියෙනවා. ඔන්න ඉතින් කමලයි පියදාසයි එළදෙනට පින් සිද්ධ වෙන්න යහමින් බඩකට පුරව ගනිද්දි මේ දෙන්න ගැන විපරම් කරන පියදාසගේ අක්කා සුමනගේ නම් ඉරිසියාව එන්නෙන්නම වැඩි වුණා. අර අක්කා නේද වැටමුල්ලට වෙලා ඉඳලා ගියේ? මාත් දැක්ක උන්ද වැටයිනේ මේ පැත්තට රබර හැදාලා බලනවා. අපි මොකද කරන්නේ කියලා බලන්නේ නැති. අපි එක කොච්චර අමනාප වුණත් අක්කට අපි මොනවද කරන්න කියලා හොයන්නෙම නැතුව ඉන්න බෑනේ. ඔහේ හොයපු දින් කමලෝ අපිට මොකෝ. මේ රෑමද අපි වාලෙම උන්දත් නිදි මරනවනේ. අපි ගැන හොයන්නම. ඒක නෙවෙයි. ඔහට හෙන්නේ නැද්ද එළදෙන ඉන්න පැත්තෙන් සද්දයක් ඇහෙනවා වගේ. හොරෙක්වත් ඇවිත් කමලෝ ඉක්මනට යමු බලන්න. දෙවියනේ මේ මොකෙද්ද මේ? මම මෙහෙම සතෙක් කවදාවත් දැකලා නැහැ. අපේ එළදෙනට අනතුරක් කරන්න ආපු එකෙක් වගේ. ඉක්මනට හුලුවත්තක් අරගෙන එන්න. ඉන්න මං අරගෙන එන්නම්. අනේ මහත්තයෝ මට කරදරයක් කරන්න එපා. මම මේ ආවේ මේ එළදෙනගෙන් කිරි ටිකක් දොවාගෙන බීලා යන්න. මං ගින්දරට හරිම බයයි. මං ඔහෙලටවත් මේ එළදෙනටවත් කරදරයක් කරන්නේ නෑ. ඔහේ කවුද? යකෙක්ද? ඔහේට අපේ එළදෙනගේ කිරි ටික දුන්නම අපි මොනවද හෙට විකුණන්නේ? මං තමයි ගම මහත්තයෝ ගොපුලු යකා. ඔහෙලා මට මේ එළදෙනගෙන් කිරි දුන්නොත් මං ඔහෙලට වටිනා දෙයක් දෙනවා. වටින දෙයක්? යකෙක්ගෙන් මොනවද අපිට ගන්න තියෙන වටින දේ? මල් ළඟ තියෙනවා මැදි යස්ටියක්. මේකින් ඔහෙලට ඕනම දෙයක් ඉල්ලන්න පුළුවන්. හැබැයි මේක මං ඔහෙලට දෙන්නේ මට මේ එළදෙනගෙන් කිරි ටිකක් දොවා ගන්න දුන්නොත් විතරයි. මේ කෝටු කෑල්ලට පුළුවන් ද අපිට ඕනම දෙයක් දෙන්න? ඔව් ගම මහත්තයෝ. හැබැයි මේ යස්ටියෙන් හම්බ වෙන්නේ වර 3යි. මේ යස්ටියෙන් ආයෙම වරයක් ගන්න පුළුවන් වෙන කෙනෙකුට විතරයි. ඔහෙලගේ වර 3 ඉවරුණාම මේ යස්ටියෙන් ඔහෙලට වැඩක් නෑ. මොනවා? ඔය ඇත්තමද? මෙන්න මේ යස්ටිය අරගෙන බලන්නකෝ ගම හාමිනේ. හැබැයි මතකනේ මට මේ එළදෙනගේ කිරි ටිකක් දොවා ගන්න ඕන. ඔන්න ඉතින් හොපළු යකාගේ යෂ්ටි අරගත්ත කමලයි පියදාසයි මේ මායා යෂ්ටියේ තමන්ට ඕන දේවල් ඉල්ලන්න පටන් ගත්තා. මුලින්ම ලොකු ගෙයක් ඊට පස්සේ හරක් පට්ටියක් වගේම තමන්ට ඉදිරි කාලය ගෙවා ගන්න පුළුවන් තරමට සල්ලිත් මවා ගත්තා. ඔන්න ඉතින් එකපාරටම තමන්ගේ සහෝදරයට ලැබුණ මේ මහා බලය මොකක්ද කියලා හොයපු සුමනට හොපළු යකාගේ යෂ්ටිය ගැන ආරංචි වෙනවා. මං ඕක ගන්නවමයි. අනේ මේ සුමනෝ පියදාසලාගේ පිනට ලැබුණ දේ උදුර ගන්න මාන බලන්න නැතුව ඉන්නවද? බලන්න කුන්දලගේ මේ ගමටම නෙමෙයි මේ පලාතටම නැතුව ඇති එහෙම ගයක්. මං ඔය යෂ්ටියාරගෙන මේ රටේම තියෙන ලොක්කුම ගේමවා ගන්නවා. කමලට බෑ මාත් එක්ක හැප්පිලා දිනන්න. අනේ සුමනෝ ඔහේ මේක මතක තියාගන්න. ඔහේගේ මේ තණ්හාව කවදා හරි විනාශයක් වෙලා තමයි නවතින්නේ. අනේ මේ අමරපාල. ඔහෙට මට උදව් කරන්න බැරි නම් මට උපදෙස් නොදී පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. මට මගේ වැඩක් කරගන්න ඉඩ දීලා. ඔහේට ඕන දෙයක් කරගන්න සුමනෝ මේ මාව ගාව ගන්න නැතුව. ඔන්න ඉතින් පියදාසගේ ගෙදර පැත්තට බැල්ම දාගෙන හිටපු සුමනා ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා ගෙට ඇතුල් වෙලා යෂ්ටිය හොරකම් කරගෙන ආවා. ඉතින් මේ යෂ්ටිය අතට ලැබුණත් සුමනගේ තණ්හාව වැඩිකමටම සුමනට හිතා ගන්න බෑ තමන් මොනවද ප්‍රාර්ථනා කරන්න කියලා. පියදාස ඔහෙ මෙතන දෙමුණ යෂ්ටිය අරගෙන තිව්වද? නෑ කමලෝ මං ඒක දැක්කේවත් නෑ අද දවසට. ඊයේත් මෙතනම තිබුණා. මේ දැන් බලද්දි නෑනේ. කවුරු හරි හොරකම් කරන් ගියාවද? ඕක හොරකම් කරා නම් කරන්න ඉන්නේ එකම එක්කෙනයි කමලෝ. හොරකම් කරගෙන ගියාට නම් කමන්නේ. දිනුවට දෙයක් කරගත්තොත් හොඳයි. විනාශයක් කරගන්නේ නැතුව. කවුද පියදාස මේක හොරකම් කරේ එතකොට? කවුද ඉතින්? අපේ අක්කා මිසක්. අනේ අම්මේ මෙදා පාරක්ක මොන වින්නහියක් කරගනීවිද මන්දා. පව්වරා මොන පාලා අයියා. අක්ක කොච්චර නරක වුණත් අයියට නම් ඒ ගතිගුණ ගෑවිලාවත් නැහැ. ඔන්න ඕක මල්ලිලටම ගිහින් දෙන සුමනෝ. ඔය නොදන්න දේවල් වලට අත ගහන්න ගිහින් ඔහෙට නපුරක් වෙයි. අමරපාල ඔහෙ මගේ මනුස්සය හන්දා මං ඔහට අනුකම්පා කරලා මේගේ වදරවල් වල ඉන්න දුන්නට මේ දේවල් මගේ දේපල. මෙහෙ වැඩ සිද්ධ වෙන්න ඕන මට ඕන විදියට. ඔහට මං කියන විදියට ඉන්න බැරි නම් මේ ගෙදරින් යන්න පුළුවන්. සුමනෝ
මම මේ කට කැඩෙනකම් ඔහෙට මේ දේවල් කියන්නේ ඔහෙගේ හොඳට. මට මේ ගෙදරින් යන්න බැරි කමක් නෑ. හැබැයි මාත් ගියොත් අන්තිමට ඔහෙට කාත් කවුරුවක් නැති වෙයි. සල්ලිය බාගෙ තියෙනවා නම් මට ඔය කවුරුත් මොකට දමරපාල මට මේකෙද රජිනක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි සැපට. මම මේ අවසාන වතාවට කියන්නේ සුමනෝ. තමන්ගේ වල තමන්ම කපා ගන්න එපා ඔච්චරටම තණ්හා වෙලා. ආන් අර රෙදි පාංගඩ මල්ලත් අරගෙන දැම මේ ගෙදරින් එළියට බහින්න අමරපාල. ඔහෙ මගේ ඇස්මානට එන්නේ හිතන්නවත් එපා. හොඳයි හොඳයි. මම යන්නම්කෝ එහෙනම්. ඔහේ ඕන දෙයක් කරගන්න. ඔන්න ඉතින් අමරපාලටත් බැනලා එලවගත්ත සුමනා යෂ්ටි අතට අරගෙන තමන්ට ඕන දේවල් හිතේ හැටියට මවා ගන්න ලකලා ඇස්ති වුණා. මායා යෂ්ටිය මායා බලෙන් මගේ අතකර රත්තරම්වලින් පුරවන්න. දෙවියනේ මේ මොන හාස්කමක්ද? ඇයි මම එච්චර මෝඩ? මට මේ ගේ පිරෙන්න රත්තරන් ඉල්ලන්න තිබුණනේ. එහෙම වුණා නම් මට වඩා පොසතෙක් මේ රටේම නැති වෙයි. දැන් දෙවෙනි වරයත් ඉල්ලන්න ඕනේ. මොනවද මන් දෙවෙනි වරයට ඉල්ලන්නේ? මායා යෂ්ටිය මායා බලෙන් මගේගේ වලාකුළු වල ගෑවෙන්න ලොකු ගයක් කරලා දෙන්න. දෙයියනේ ඒ වරයත් මට ලැබුණා. දැන් නම් කමලට හිතාගන්නවත් බැරි වෙයි. මොකද උන්දරට වඩා වටින ගයක් මට තියෙනවනේ. එළියට ගිහින් බලන්න ඕනේ. කමලගේ ගෙදරද මගේ ගෙදරද ලොකු කියලා. දෙයියනේ මේ ගෙදර හස පාවෙනවනේ. මං ඉල්ලුවේ හස තරම් ලොකු උසගයක් නේ. දැන් මම මොකද කරන්නේ? මායා යෂ්ටිය මායා බලෙන් මගේ ගෙදර පොළවට තියලා දෙන්න. ඇති අන්තං ඔන්න මගේගේ බිමට වැටුණා. එළියට ගිහින් බලන්න ඕනේ. දෙවියනේ මම මේ කොහෙද ඉන්නේ? මේ කාන්දාරික මගේගේ වැටිලානේ. මායා යෂ්ටිය මායා බලෙන් මගේ ගෙදර ආයෙම තිබුණ තැනට ගෙනියන්න. අනේ මේ යෂ්ටිය වැඩ නෑනේ. අනේ දෙවියනේ මට පිහිට වෙන්න. මායා යෂ්ටිය මට උදව් කරන්න. මාව බේරගන්න කවුරුත් නැද්දෝ? ඔන්න ඉතින් අධික තණ්හාව නිසා කාන්තාරක තනි වුණු සුමනා කාත් කවුරුත් නැතුව කෑමක් බීමක් නැතුව බඩගින්නෙම මියදුනා වගේම මොලේ කල්පනා කරලා තමන්ට අවශ්‍ය දේ විතරක් ලබාගත්ත කමලයි පියදාසයි හරිම සතුටින් කාටත් උදව් උපකාර කරගෙන ජීවත් වුණා. ඔන්නේ කොමත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා හරිම අහිංසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. ඔන්න ඉතින් මේ දෙන්නට හරිම කපටි දඟකාර පුංචි පුතෙකුත් හිටියා. ඉතින් මේ කොල්ලා කොච්චර කපටිද කියන්නේ හැමදාම අම්මටයි තාත්තටයි ගම්මුන්ගෙන් නඩු කෝටියයි. සුමනදාස මොකෝ සිරිපාල මේ කෑ ගහන්නේ? කෝ අර මදාවියා? කවුද සිරිපාල මදාවියා? ඔහේගේ මදාවියා? ඒක මගේ එළදෙනු ටික ලියලා දාලා. ඒ මදිවට කිරි කලෙත් අරගෙන ගිහින් යසවතී නැන්දට දීලා සල්ලි අරගෙන. මොනවා? චුට්ටෝ කෝ කමලෝ මේ කොල්ලා? කොල්ලට බඩේ අමාරුව කියලා ආන් හොඳටම පෙරවගෙන නිදි. ඔහේ දැන් යන්න සිරිපාල. මං කොල්ලට තරවටු කරන්නම්. මොකෝ සිරිපාල අයියේ වෙලා තියෙන්නේ? අනේ මොනවත්ම වෙලා නෑ කමලෝ. ඔහොලගේ කොල්ල නම් ගමටම වාසනාවක්. මම යනවා සුමනදාස. මොකක්ද මේ කොල්ල මෙදා පාර කරලා තියෙන්නේ? මේ කොල්ල අපිට මේ ගමේ ඉන්න නැති කරන්න හදන්නේ කමලෝ. ආන් අර උන්දගේ වැස්සියෝ ටික ලිහලා මේ කයේ මදිවට යසවතී නැන්දට කිරි කලෙත් ගිහින් දීලා සල්ලි අරගෙන. මොනවා? චුට්ටෝ මෙහෙට එනවා ළමයෝ. ඇයි අම්මේ කතා කරේ? මගේ බඩ රිදෙනවා. ඇයි ළමයාට සිරිපාල මාමගේ වස්ස ටික ලිහුවේ? අනේ අම්මේ උන් පවුනේ. මට උන් ගැන දුක හිතුණා. මං උන්ට වතුර බොන්න ඇතෑරියේ. වතුර බොන්න? එතකොට ගඟ ළඟ හිටපු වස්ස ටික වතුර බොන්න ඇතෑරියද? ඒකට කමක් නෑ කියමුකෝ. එතකොට යසවතී නැන්දට කිරි කලේ වික්කේ මොකටද? මේ යසවතී නැන්ද පවුනේ තාත්තේ. ඉතින් මං එයාට කිරි කලේ දුන්නා. විකුණ ගන්න කියලා.
ඊට පස්සේ ඉතින් මං එපාම කියද්දි නැන්ද මට සල්ලි ටිකකුත් දුන්නා. මොනවා සල්ලිත් අරගත්තද? මං ගත්තේ නෑ අම්මේ. මට දුන්නා. කෝ දැන් ඒ සල්ලි මං ඒක කඩේ මුදලාලි මාමට දුන්නා. අනේ මේ සුමන දාස මේකගෙන් මේ ඔයාල වැඩක් නෑ. මේක කැකිල්ල රජ්ජුරුව වගේනේ. ගෙදරින් එළියට බහින්න බැරි වෙන ගහක හරි බැඳලා තියාගත්තා නම් හරි. චුට්ටෝ අපි ඉක්මනට යමු. දැන් නම් ඉස්කෝලේ යන්න හොඳටම පරක්කු වෙලා. අනේ අද ඉස්කෝලේ යන්න බෑ වගේ සිංගිති මට නම්. එහෙම කියලා බෑනේ චුට්ටෝ. අද අපි යන්න ඕනේ. ආයෙ ගෙදර ගියොත් නම් අම්මා මට හොඳටම ගහයි. එහෙම වෙන්නේ නෑ සිංගිති. ඉන්නකො මං ඔයාට හොඳ වැඩක් කියන්න. ඔය අම්මාව මේ මඩවලට තල්ලු කරන්නකෝ. මඩවලට? අනේ මට බෑ චුට්ටෝ. මට ඔයාලගේ අම්මා බනීවි. ඔයාගේ සුදු ඇඳුම් වල මඩ ගෑවුනම අම්මට මං කියන්නේ නෑ අනේ. ඔය අම්මාව මඩවලට තල්ලු කරා කියලා. ඔය අම්මාව තල්ලු කරන්නකෝ. ඔන්න එහෙනම් තල්ලු කරා චුට්ටෝ. ඔන්න ඉතින් චුට්ටගේ ඉල්ලීමට චුට්ටව මඩවලකට තල්ලු කරපු සිංගිති චුට්ටව මග දාලා තනියම ඉස්කෝලට යන්න ගියා. චුට්ටත් ඉතින් මඩ නාගෙන හේන පැත්තට ගියා අම්මට වෙච්ච දේ කියන්න. මොකෝ චුට්ටෝ මේ ඉස්කෝලේ නොගිහින් ඒනට ආවේ? මේ මටත් නාගෙන මොකක්ද උනේ ළමයෝ? ඇයි කට වහගෙන ඉන්නේ? කියන්නකෝ ළමයෝ. මොකද උනේ? මාවල ඉස්සල මඩවලකට වැටුණා. අම්මේ අද ඉස්කෝලේ විභාගේ. මං හරිම ආසාවෙන් උදේ ඉස්කෝලේ යන්න ගියේ. මොනවා? රිස්සල වැටුණා? කෝ බලන්න තුවාල වෙලාද දන්නේ නෑ. නෑ නෑ අම්මේ. මට තුවාල නෑ. මම මෙහෙම වාඩි වෙලා ඉන්න. අම්මලා වැඩ කරගන්න. මෙතන ඉන්න ඕන නෑ චුට්ටෝ. අපි ගෙදර එනකන් ඔයා ගෙදර යන්න. නෑ මං තාත්තලා එක්කම ගෙදර යන්නම්. කොමඩු නේද? මං හරිම ආසයි කොමඩු කන්න. දැන් නම් අම්මලගෙන් මේක ඉල්ලුවම කන්න හම්බ වෙන එකකුත් නෑ. මොකද්ද මම මේකට කරන්නේ? ගාගෙඩියක් අරගෙන මේ කොමඩු ගෙඩි දෙක තුනකට ගහන්න ඕනේ. එතකොට ඒවා පුපුරනවනේ. ඊට පස්සේ කනවා. හරි. අම්මේ මොකෝ ළමයෝ? මේ බලන්නකෝ. කොමඩු ගෙඩි 3-4ක්ම පුපුරලානේ. මේ මොනවා වෙලාද අම්මේ? කෝ බලන්න. දෙවියනේ සුමන දාස. ඉක්මනට එන්නකෝ. මේ කොමඩු ගෙඩි 3-4ක් නෙවෙයි 4-5ක්ම පැරිලානේ. මොනවා? කොහොමද එහෙම උනේ? අවුව සරටවත්ද? එහෙම වෙන්න බෑනේ. අවුව තිබුණේ අද විතරක් නෙවෙයිනේ. ඔන්න ඉතින් අම්මවයි තාත්තවයි රවට්ට ගත්ත චුට්ටා කොහොම හරි කොමඩු ගෙඩි 3-4ක්ම බඩ පැලෙන්න කාලා අම්මලා එක්ක ගෙදර යන්නත් ගියා. ඉතින් චුට්ටගේ කපටිකම් ගැන නොදන්න අම්මයි තාත්තයි හැමදාමත් චුට්ටගේ කපටිකම් වලට අහු වුණා. සුමන නැන්ද මේ කොහෙද යන්නේ? මම මේ පැණි බීම කඩයක් දැම්මනේ කොල්ලෝ. පැණි බීම? ඒවනම් රස ඇති. මොකද කොල්ලෝ කල්පනාව? පණන් 4ක් ගෙනාව නම් ඔහෙට පුළුවන් පැණි බීම එකක් බොන්න. මං එන්නම්කො නැන්දේ. නැන්දගේ අතේ මොනවද ඔය තියෙන්නේ? මේ පැණි බීම ටිකක් කොල්ලෝ. මේ වගේ මේ සීතල නැති වෙනවනේ. ඒකයි මේකට දාලා මේ වහගෙන ගෙනියන්නේ. මේ අවුස්සර වෙලාවේ පැණි බීම එකක් බොන්න තිබුණා නම් නිකන් හිල්ලුවට නම් සුමන නැන්ද දෙන එකක් නෑ. මොකද මන් දැන් කරන්නේ? අනේ මට කලන්තේ වගේ මම වැටෙන්න යනවා. දෙවියනේ මේ කොල්ල කලන්තේ වුණා නේද? මල් ළඟ වතුරත් නෑ. දැන් මොකද කරන්නේ? කොල්ලෝ නැගිටින්න පුතේ. මොකද මේ කලන්තේ උනේ?
දෙවියනේ මේ කොල්ලට සිහිය නෑ වගේ. මේ පැනබීම ටිකක්වත් පෙව්වනම් හරි. මේ පැණබීමකේ රස මිච්චර රසට සුමන වැන්දට පැණබීම හදන්නත් පුළුවන්ද? චුට්ටෝ ළමයෝ අනේ සුමන නැන්දේ මට මොකද උනේ? ඔය දරුව කල්ලන්තේ දැම්මනේ. අනේ මට කලන්තේ වුණාද නැන්දේ? බඩගින්නට වෙන්නේ නැති. උදේට මොනවත් කෑවෙත් නෑනේ. මට හොඳටම බඩගිනි. මල් ළඟ ඔය ළමයට කන්න දෙන්න දෙයක් නෑ. මෙන්න මේ පැණබීම ටිකවත් බොන්නකෝ. ඔන්න ඉතින් සුමනව රවට්ට ගත්ත චුට්ටා පැණබීමත් හොඳ හැටි බීලා හරිම සතුටින් ගෙදර යන්න පිටත් වුණා. තමන්ගේ වාසියට කපටි වැඩ කරන මේ චුට්ටට ගමේ හැමෝම වගේ රැවටුණා. සිරිපාල මාමේ මාමා මේ හරක් ටික අරගෙන කොහෙ යනවද? මම මේ ඒරෝපේ යනවා. මොකෝ අදත් මගේ කිරි කලයට විදින්නවද? නෑ මාමේ මට සමා වෙන්න. එදා මං කරපු දෙයට. ඇත්තටම මම මේ මාමව දැකලා ආවේ සමාව ගන්න හිතාගෙනමයි. සමාව ගන්න එක නම් හොඳයි කොළුවෝ. ඒක නම් හොඳ පුරුද්දක් තමයි. අද මම මේ හරක් ටික බලා ගන්නම් මාමේ. එදා මං කරපු වරදට හිලව් වෙන්න. ඕන නෑ දරුවෝ. මම මුන් ටික බලා ගන්නම්. නෑ මාමා මුන් ටික මට දෙන්නකෝ. මං බලා ගන්නම්. අනේ එහෙනම් කොල්ලෝ කාගේවත් ඊටම වලට යන්න නොදී බලා ගන්න හොඳේ. නැත්නම් මට දඬ ගෙවල් ඉවරයක් නැති වෙයි. හරි මාමා බය නොවී ඉන්නකෝ. කාගෙද ළමයෝ මේ වස්සෝ ටික? අපේ වස්ස ටික ආච්චි. මොනවා? සුමනදාස හරක් ටිකකුත් අරගත්තද? ඔව් තාත්තා හේනට ගියපු හන්දා මම මුන් ටික වරගෙන ආව තනකොළ කවන්න. ආච්චිට ඔය ධර්මිකේ ගෙනියන්නත් බෑනේ. මම මේකගේ පිටේ තියලා ගෙනිහින් දැන්නම්. අනේ කොච්චර දෙයක්ද පුතේ. පුතාට පිං. අනේ ආච්චි පින්නම් ඕන නෑ. අපේ තාත්තා කිව්වා මේකගෙන් වැඩක් ගන්නව නම් සල්ලි කීයක් හරි ගන්න කියලා. අනේ දරුවෝ මට ඉතින් සල්ලි කොහෙන්ද? ඒකනේ ආච්චි මට ඉතින් ආච්චිගෙන් සල්ලි ගන්නත් බෑනේ. ආච්චිට පුළුවන් නම් මට ආච්චිලගේ අඹ ගහෙන් ගෙඩියක් දෙන්න. අපේ තාත්තා හරිම ආසයි මී අඹ කන්න. ඔන්න ඉතින් චුට්ටා කොහොම හරි සීලවතීවත් රවට්ටගෙන දර ටික හරකගේ පිටේ අරගෙන ගිහින් ඇති වෙන්න අඹත් කඩාගෙන ගෙදර ආවා. චුට්ටා ඇතැල්ල දාලා ආපු සිරිපාලගේ හරක් ටික මුළු ගම පුරාම වගාවල් වලට පැනලා ඇති වෙන්න කෑම කාලා වගාවල් විනාශ කරලා දැම්මා. දෙවියනේ හරක් ටික. සිරිපාල මාමත් මේ පැත්තට එනවා පේනව නේද? දැන් මම මොකද කරන්නේ? හරක් ටික කොහෙවත්? අනේ සිරිපාල මාමේ එන්නකෝ ගෙට. කෝපලාගේ මහ උන්දලා. මම මේ ආවේ උන්දලා මුණ ගැහෙන්න. අම්මලා ගෙදර නෑ මාමේ. මේ පොඩි කරදරයක් වෙලා මාත් මේ ගෙදරට දුවගෙන ආවේ. පොඩි කරදරයක්? ඔව් මාමේ. මේ අපේ ආච්චි නැති වෙලාලු. ඒක ආරංචි වෙලා මාත් මේ දුවන් ආවේ. දෙවියනේ ලෙඩක් දුකක් නැතුව හොඳට හිටපු මිනිස්සයනේ. මේ සිරිපාල අයියනේ. මොකෝ මේ පැත්තේ? සුමනදාස මට මේ දැන් ආරංචිය ලැබුණේ. මේ කොල්ල කිව්වේ නැත්තම් අපි ඉතින් දන්නේත් නෑ. මොන ආරංචියක්ද සිරිපාල අයියේ? ඔහේලගේ අම්මා නැති වුණ ආරංචිය. අයියා දැන්ද ඒක දන්නේ? ඔවුනේ මලයෝ. මට ඇත්තටම හරිම කනගාටුයි මේක දැනගත්තම. දැන් දුක් වෙලා මොකටද අයියේ? ඔහොම තමයි ජීවිත. අපේ අම්මා නැති වෙලා අවුරුදු 10ක් ගෙවිලා ගියා. දැනුනේවත් නෑනේ. මොනවා? අවුරුදු 10ක්? චුට්ටෝ. හරි මාමේ. මං ඉතින් අදන දැනගත්තේ ආච්චි නැති වුණ එක. ආච්චි නැති වෙද්දි මං පොඩිනේ. ඔන්න ඉතින් චුට්ටා මොන කපටි වැඩේ කරත් ඒකට බොරුවකුත් කියලා ගානට ලිස්සල යන්න ඉගෙනගෙන හිටියා. ඉතින් මේක ගැන බලාගෙන හිටපු වලාකුලක ඉන්න දෙවි කෙනෙක් චුට්ටට පාඩමක් උගන්වන්න හිතලා ළමයෙක් වගේ වෙස්සලාගෙන මහ පොළවට ආවා. මොකද මේ ඔයා මෙතන තනියම සෙල්ලම් කරන්නේ?
අද මගේ යාළුවෝ ඔක්කොම සෙල්ලම් කරන්න එන්න බෑ කිව්වනේ. ඔයා මේ පළාත නෙමෙයිද? මම ඊට කලින් ඔයාව දැකලම නෑ. මම්මී අපේ පාප්පලගේ ගෙදර ආපු ගමන්. එහෙමද? ඔය මොකද්ද ඔයාගේ අතේ තියාගෙන ඉන්න පෙට්ටිය? මේක මේ මායා පෙට්ටියක්. මේක මැජික් බලයක් තියෙනවා. මොනවා? මේක ගත්තනම් මට ඕන දේවල් ගන්න තිබුණා. කොහොමද මම මේක ගන්නේ? මොනවද ඔයා කල්පනා කරන්නේ? මේකෙන් මොනවද කරන්නේ? මේ පෙට්ටිය කමරලා අපි ප්‍රාර්ථනාවක් කරපු ගමන් ඒ හැමදේම අපිට ලැබෙනවා. ෂා, ඒක නම් මරුනේ. ඕක මට දෙන්නකෝ. බෑ මේක දෙන්න බෑනේ. මට මේක අපේ තාත්තා දුන්නේ. මේක නම් හොඳින් ඉල්ලලා ගන්න බෑ වගේ. මොකද්ද මං කරන්නේ? මේක ඔයා මට දෙනවද? මං ඔයාට තෑග්ගක් දෙන්නම්. තෑග්ගක්? ඒ මොකක්දනේ? අර අහසේ තියෙන වලල්ල පේනවද ඔයාට? පාට එක. ඒක අර කන්දට නැග්ගම ගන්න පුළුවන්. ඒක අපිට ගෙදර තියාගන්න ඉඩමදි නිසා අහසට තියාගන්න දුන්නා. මොනවා? ඒකින් මොනවද කරන්න පුළුවන්? ඕකින් අපිට අහසට උනත් යන්න පුළුවන්. හරිම ලස්සනයි වලල්ල. පාට ගොඩක් තියෙනවා. ඔයාට පේනව නේද? අපේ අම්මා මට කිව්වේ ඒක දේ දුන්න කියලානේ. ඒකට දේ දුන්න කියලා තමයි කියන්නේ. ඒක අයිති අපිට. ඉතින් මං කොහොමද ඒක දන්නේ? ඔයා අර කන්දට නගින්නකෝ. එතකොට ඔයාට ඒ වලල්ල අල්ලගන්න පුළුවන්. ඒත් මට මේක ඔයාට දෙන්න බෑනේ. මේක මට වටිනවා. මං ඔයාට දෙන්නේ ගොඩක් වටින දෙයක් තමයි. ඒක අපිට විතරක්ම අයිති දෙයක් නේ. කමන්නේ. ඔයා එහෙනම් මේක තියාගන්නකෝ. හැබැයි මේකෙන් ප්‍රාර්ථනාවක් කරන්න මේ පෙට්ටිය දොර අරින්න ඕනේ. මම මෙයාවත් රවට්ට ගත්තනේ. දැන් නම් මට ඕන දේවල් ගන්න පුළුවන් පෙට්ටගමක් තියෙනවනේ. මේක කවුරු හරි දකින්න කලින් ඉක්මනට ගඟ පැත්තට අරගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් චුට්ට අලුත් මල්ලිව රවට්ටලා මායා පෙට්ටගම තමන්ගේ කරගත්ත කියලා හිතාගෙන හරිම සතුටින් ගඟ පැත්තට දුවලා ගියා. ඇස් දෙක පියාගෙන හිතේ තිබුණු හැම ප්‍රාර්ථනාවක්ම ප්‍රාර්ථනා කරලා පෙට්ටගම ඇරපු චුට්ටා ඇස් දෙක අරිද්දිම තමයි දැක්කේ පෙට්ටගමේ ඉඳලා පුංචි මීමැස්ස ගොඩක් තමන්ව වට කරගෙන කියලා. මෙන්න මාව මීමැස්ස කනෝ. අනේ ආයේ මං කාටවත් කපටිකම් කරන්නේ නෑ. මාව බේරගන්න. අම්මේ. මොකද ළමයා මේ ඇඟ හැමතැනම පළු දාලා ඉදිමිලා වගේනේ. අනේ අම්මේ මට මීමැස්ස විද්දා. මොනවා? ඒ කොහොමද ඒ? ඔන්න ඉතින් අම්මට විස්තරේ කිව්වට පස්සේ අම්මා චුට්ටට තේරුම් කරා කපටිකමෙන් ජීවත් වෙන එක කොච්චර නරකද කියලා. ඒකෙන් අනිත් අයට වගේම තමන්ටත් ලොකු හානියක් වෙන බව. ඉතින් එදා ඉඳලා චුට්ටා හොඳ ළමෙක් වගේ ජීවත් වුණා ගමේ හැමෝගෙම හිතක් දිනාගෙන. ඔන්න කොමත් එක කාලෙක කැලෑවෙන් වටවුණු පුංචි ගමක් තිබුණා. මේ ගම ගස්වැල් වලින් පිරීලා දියඇලි ගංගා වලින් පිරීලා තිබුණු හරිම ලස්සන ගමක්. ඉතින් මේ ගමේ ගොඩක් පවුල් ගොවිතැන් කරලා ජීවත් වුණත් කාලයක් යද්දී නගරෙන් ගමට ආපු ලී වෙලෙන්දෙක් නිසා ගොවිතැන ඇතෑරලා ගස් කපලා ජීවත් වෙන්න ගමේ මිනිස්සු පුරුදු වුණා. අපි මේ ගමට ආපු එක හොඳයි පියදාස. ඒ මොකෝ සුමනෝ? බලන්නකෝ. අපි ආවට පස්සේනේ මේ ගමේ උන්දලට සල්ලිය භාගෙ හරි තියෙන්නේ. නැත්තම් ඉතින් මුන්දල තාමත් හේන් කොට දුක් විඳිනවා. ඒක නම් ඇත්ත සුමනෝ. ඒකනේ මේ ගමේ උන්දලා අපිට දෙවියන්ට වගේ සලකන්නේ. ඒකට අර කමලගේ ගෙදර උදවිය. අතේ සතේ නෑ. ඒ වුණාට තියෙන ලොකුකම ඔය ගොවිතැන් කරලා කාට දනේ හරි ගියේ. උන්දල තාමත් අර පැල්කොටේ බදාගෙන ඉන්නවා.
මොකෝ දරුවෝ මම මේ කුස්සියේ අම්මේ අදත් අර සුමන නැන්දලා ලොකු ලීලොරියක් අරගෙන ගියා. ඉතින් අපිට මොකෝ දරුවෝ ඒක එයාලගේ රස්සාවනේ. නෑ අම්මේ එයාලට සල්ලි ගොඩක් ලැබෙනවනේ. ඉතින් ඇයි අපිට බැරි ලී කපල ජීවත් වෙන්න? චුට්ටි පුතේ කෝ එන්නකෝ මන් ළඟට මෙන්න මෙතනින් වාඩි වෙන්නකෝ. ඇයි අම්මේ? ඔයා දන්නවද පුතේ මේ ගස්වැල් වලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා? සල්ලි ලැබෙනවනේ අම්මේ. නෑ පුතේ අපිට සල්ලි වලට වඩා වටින දේවල් මේ ගස්වැල් වලින් ලැබෙනවා. සල්ලි වලටත් වඩා වටින දේවල් තියෙනවද අම්මේ? අපි ජීවත් වෙන්නේ හුස්ම ගන්න මේ ගස්වැල් නිසා. අපිට වතුර ලැබෙන්නේ මේ ගංගා දියඇලි ලස්සනට ගලාගෙන යන්නේ මේ ගස්වැල් නිසා. අර ඈත පේන කඳු වැටිය අර වගේ ලස්සනට ආරක්ෂා වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවද පුතේ? මේ ගස්වැල් වල මුල් වලින් ඒ කන්දේ පස ආරක්ෂා කරගෙන ඉන්න නිසා. එතකොට අම්මේ ගස් නැති වුණොත් අපිට ජීවත් වෙන්න බෑ නේද? බෑනේ පුතේ මේ ලස්සන කැලෑ විනාශ කරලා අපි කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑනේ. පුළුවන් හැම වෙලාවෙම අපි එක ගහක් හරි වවමු චුට්ටි. හැම මොහොතෙම පැලවලට වතුර දාමු. එතකොට යාලත් ආරක්ෂා වෙලා අපිවත් ආරක්ෂා කරනවනේ. මැගිලි ඔකෝ මේ පැත්තේ සුමන නෝනේ මෙදා පාර ගස් ටිකේ සල්ලි ටික ගන්න මේ. හා ඉඳින්කෝ අපි මේ සල්ලිවලට හොර නෑබොල ඒව වෙලාවට පියවනවා. අනේ ඒක මේ මං විතරක් නෙවෙයි මුළු ගමේ මෑයෝ දන්නවනේ නෝනේ. සුමන නෝනල ගමට ආවත් හරි මේකේ උන් බඩකට පිරෙන්න හොඳට කාලැඳලා ඉන්නවනේ. ඒක බොලානන් දන්න බව මවත් දන්නවා. කොහෙද ඒත්තර කමල ලෝක දන්නේ නෑනේ. අනේ ඒවයේ කාලකන්නිගේ පව්කාරකම නෝනේ. නැත්තං ඉතින් නෝනලට විරුද්ධ වෙන්ඩීවිය. කිසිම දියුණුවක් නැති උන්දලා. ඕකෙන් වෙන්නේ ආං අර කෙල්ලටත් හිඟා කන්න. පාවට පින දෙන්න බෑනේ නෝනේ. සිරිපාල ළමයෝ මේ කොහේ යනවද? මම මේ හේන පැත්තට යනවා සියාතුමා මේ. අනේ ඔවුන් ඔය හේම් පිටිය ඇතෑරලා දාලා මෙන්න මේ අපේ වැඩේට හවුල්වයන් කොල්ලෝ. මාස් පතා හොඳ ගානක් අතට ලැබෙනවනේ. ඕන් තරහ වෙන්න එපා සියාතුමා මේ. ඔය පව්කාර වැඩේට වඩා මට මේ හිඟන ගොවිතැන වටිනවා. මන් දන්නවා මාම මට කතා කරේ මට හිතවත්කමට කියලා. ඒත් මං ඔය වැඩේට නම් මනාප නෑ මාමේ. කොහෙද? බොලාගෙත් මහකොමනේ. ඔහොම ඉදලා ගමේම කොන් වුණාම බොලාට තේරෙයි. හා එදාට බලමුකෝ මාමේ. මට පරක්කු වෙනවා. මං ගිහින් එන්නම්. හේ මතාවියට නම් කියලා තේරුමක් නෑ. මේක මේ හේන් හදා ඉඳලම මැරිලා යයි. ආන් අර කෙල්ලට තමයි දුක් විඳින්න වෙන්නේ. සියාතු මොකෝ මේ කල්පනාව? කොටන් ටික කපලා ඉවරද? පියදාස මහත්තයෝ තාඩිංගත් තියෙනවා. මේ ඩිංග ඉවර කරාම පටවන්න හැකි. අපි මේ කැලෑවේ ගොඩක් ගස් දැනටමත් කපලා ඉවරයි නේද සියාතු? ඔව් පියදාස මහත්තයෝ. අපි මේ හැමදාම සල්ලි ගොඩක් උඩ ඉඳගෙන ඉඳලා හේන් කොට දුක් විඳනේ. පියදාස මහත්තයා නැත්නම් තාමත් අපි හිඟන්නෝ. ඔන්න ඉතින් ගමේ උදවේගේ උදව්වෙන් පියදාස කැලෑව ටික ටික එලිපෙහෙලි කරා. ගස් කපලා ටික ටික කැලෑව විනාශ වෙලා යන අතරේ ගමේ උදවිය ලොකු සල්ලිකාරය වුණා. ඉතින් ගස් කොච්චර කැපුවත් ආයෙමත් එක පැලයක් හිටවන්න ගම්මුන්ට උමනා වුණෙත් නෑ. මේ අතරේ සිරිපාලත් හරිම අමාරුවෙන් හේන් ගොවිතැන් කරගෙන වේලක් දෙවේලක් කාලා ජීවත් වුණා. මොකෝ හේමේ තරහ අරගෙන? මං හේනට යද සියාතුමා හම්බුණා. ඉතින් මොකද උනේ? ඔහෙට ඔච්චර තරහ ගන්න තරම්? උන්දල හිතාන් ඉන්නේ මගේ මේ ගොවිතැන හිඟන රස්සාවක් කියලා. උන්ද මටත් ගස් කපන්න එන්නලු. උන්දගේ වයස ගැන හිතලා මං ගොඩක් ඉවසුවා.
තව මොනවා හරි කියාගෙන ආවනම් මං හොඳ දෙකක් කියලා එන්නේ. ඔහේ ඔය මිනිස්සු එක්ක පැටලෙන්න යන්න එපානේ. දන්නවනේ මුළු ගමම පියදාස මහත්තයට ලැබී කියලා. අපිට මේ ගමේවත් ඉන්න දෙන එකක් නෑ. ඕවට කතා කරලා. හැම දෙයකම කරබාගෙන ඉවසගෙන ඉන්න මට පුරුද්දක් නෑ කමලෝ. මේ අගේට ලස්සනට තිබුණු කැලෑව කපලා මොන්දලා එක කාන්තාරයක් කරනවා. සතා සිව්පාවට ඉන්න තැනක්වත් නෑ දැන්. හෙට අනිද්ද වෙද්දි මුන්දලගේ පව් අපිටත් ගෙවන්න වෙයි. තාත්තේ අපිට බැරිද ගස් හිටවන්න? පියදාස මාමල කපපු කැලේ ඇතුළෙම හිටවන්න නම් පුළුවන් පුතේ. කෝ ඒවට වතුර. මේ වහින කාලයක් වුණා නම් මං හරි ගිහින් ඕක කරලා. මේ පායන කාලේ පැල හිටවලා තේරුමක් නෑනේ පුතේ. ඔහේ අද කට්ටියගේ පඩිසල්ලි බේරලා දාවේ. ඔව් සුමනෝ මේ දාපොටේ කදන් ටික නම් උඩින්ම ලාභයි. හොඳ මෝරච්ච ගස් ටිකක් කපාගත්තේ. මේ ගමේ උන්දරට ඕවගේ වෙනස ගානක් නෑනේ. මං ඉතින් වෙනද දෙන ගානම දුන්නා. මට නම් ඉහටත් උඩින් ලාභයි. මීයක් කඩන්නේ අත පිහද ගන්න නෙවෙයිනි පියදාස. අනිත් එක උන්දලට ඔය දෙන ගානත් වැඩි. එන් අදහද හිටියනම් තාම උන්දල දුක් විඳිනවනේ. ආන් අර උන්දා ගමේ හැමතැනම කියනවලු මේ වැස්ස පිළිවෙල කර නැත්තේ අපි හන්දයි කියලා. මොන උන්දද? සිරිපාලද? ඔව් ඔව් ඒක තමයි. ඒක මොන මෝඩ කතාවක්ද පියදාස? අපිට පුළුවන් නෑ මේ අහස පොළොව පාලනය කරන්න. ඒක තමයි මාත් කිව්වේ. මං ඊශ්වර දෙවියෝ නෙමෙයි කියලා. ආන් එහෙමවත් වුණා නම් මට මේ වැස්ස හුළඟ පාලනය කරන්න තිබුණා. අද හරිම ග්‍රීස්මයි නේද පියදාස? ඔව් සුමනෝ. දවල් වෙලා ගඟට ගිහින් නාගනෙමුද වෙනසකටත් එක්ක මේ වැස්ස අඩු හන්ද ගංගෙත් වතට අඩුයි කියලා යසවතී කිව්වේ. මේ අරුම පුදුම කාලේ වැස්ස වහින්නෙත් අපිට ඕන වෙලාවට නෙමෙයි සුමනෝ. ඒකට අපි පොඩි කාලේ කලට වෙලාවට වැස්සා. මං අහගෙන රේඩියෝ එකේ කියනවා මේ වැස්සට හේතුව රටේ මුල් පුරවැසියලු. රටේ නායකයෝ නරක් වෙද්දි මේ අහිංසක අපිටත් හරියට වැස්සක්වත් වහීදානේ. ඒක නම් වෙන්න පුළුවන් සුමනෝ. ඔය උන්දපත් වුණත් හරි මේ ගමේ තිබුණ සල්සාර ගතියක් නැත්තරම නැති වෙලා ගියානේ. අන්තිමට මේ රටේ කරුම අපිට ගෙවන්න වේද මන්දා. ඔන්න ඉතින් ලස්සනට තිබුණු සුමනලයි ගමට ටික ටික ඉඩෝරය පටන් ගත්තා. සුමනලගේ පවුලේ අය වගේම ගමේ උදවියත් මේ නියඟයට හේතුව රටේ පාලකයන්ට බාර දුන්නා. සිරිපාලත් කොච්චර ගස්සැල් වලට ආදරය කරත් ඒව පණ වගේ රැකගත්තත් මේ නියඟෙන් දඩුවම් වින්දා. කාලයත් හිමිහිට ගෙවිලා ගියා. ගමේ උදවිය එකා දෙන්න ගම ඇතෑරලා යන්න පටන් ගත්තා. අම්මේ ඇයි අර පහළ ගෙවල් වල නන්දල මාමල ගමින් යන්නේ? මේ නියගේ හන්දා කෑම බීම හිඟයිනේ පුතේ. කෑම ගන්න සල්ලි තිබුණත් වතුර නැතුව ජීවත් වෙන්න බෑනේ. ඉතින් අපි යන්නේ නැද්ද අම්මේ මේ ගමේ? හේනලින්දේ තියෙන වතුර ඩිංගත් ඉවර වුණාම අපිටත් යන්න වෙයි පුතේ මෙහින්. අපේ තාත්ත හිටවපු කුබුක් ගහට පින් සිද්ධ වෙන්න තාමත් හේනලිද අඩියම හරි වතුර තියෙනවා. අවුරුදු කීයක් පරණ රෝස ගහක්ද ඒක. ඒකටත් අර පියදාස මාත්‍ය බැල්ම දැම්මනේ. ගස් අපිට කොච්චර වටිනවද? ඇයි ඉතින් මේ ගමේ නන්දල මාමලා ඒක දන්නේ නැත්තේ? ඒක දන්න අයත් ඇති පුතේ නොදන්න අයත් ඇති. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ට මොකටත් වඩා සල්ලි ලොකු වෙලානේ. ගමෙන් භාගයක්ම ගමෙන් පිට වෙලා ගිහින්නේ. ඒකත් එක අතකින් හොඳයි සුමනෝ. මොකක්ද අනේ හොඳ? ඇයි සුමනෝ දැන් අපි මේ ගමේ කී දෙනාටද පඩි ගෙවන්න ඕන? ඒ විතරක්ද? මේ නියඟියත් අපිට ආශිර්වාදයක් කරගන්න පුළුවන්නේ. ඒ කොහොමද ඒ? මං අද සියාතුට කියලා ආවේ කැලෑවේ මැරුණු ගස් ටික දරවලට පටවන්න එකතු කරමු කියලා. ඒක නම් හොඳයි පියදාස. මේ නියගෙන් ගොඩ යන්න පුළුවන් එහෙනම් අපිට. ඔන්න ඉතින් පියදාසගේ කීමට ගමේ ඉතුරු වෙලා හිටපු කීප දෙනත් මැරුණු ගස් වගේම බාගෙට මැරුණු ගස් පවා දරවලට විකුණන්න පටන් ගත්තා. ඉතින් කාලය ගෙවිලා යනවත් එක්කම ඉඩෝරය දරුණු වෙලා සිරිපාලගේ හේනලින්දේ පවා වතුරේ හිඳෙන්න ගත්තා. සිරිපාලව කොච්චර ගමේ කොංගරත් නියගෙන් දුක් විඳින ගමේ හැමෝම වතුර බොන්න ගත්තේ සිරිපාලගේ හේනලින්දෙන්. ඕන්න කමලු මේ ලින්දෙත් වතුර කඳුලයි දැන් තියෙන්නේ. දෙයනේ ඒ පිහිටත් අපිට දැන් ඉතුරු නැද්ද?
කුබුත් ගහෙත් හොඳටෝම කොළ හැලිලා. මේ ගහත් මැරුණොත් මේ වතුර පොදත් වාෂ්ප වෙලාම යයි. අනේ අපි මේ ගමේ යමුකෝ තාත්තේ. මට නම් මේ තවත් ඉන්න බෑ. මේ ගමෙන් ගිහින් කොහේ යන්නද පුතේ අපි? වැස්සක් වහිනකම් අපි ටිකක් ඉවසලා බලන් ඉමුකෝ. කොහේ වහින්නද සිරිපාලා ආයේ? අර බාගෙට මෙරීගෙන යන ගස් ටිකත් අර උන්දල දරට පටවනකොට. ඉතින් ඒව කැපුවට කමක් නෑනේ අම්මේ. ඒ මැරුණු ගස්නේ. අනිත් එක වහින්න නැතුව බාගෙට මැරුණු ගස් තිබුණත් වැඩක් නෑනේ. පුතේ බාගෙට මැරුණු ගහක් කිව්වට මේ ගහ අපිට පේන කොටස විතරක් නෙමෙයි තියෙන්නේ. කොළ හැලිලා අතු එක දෙක මැරුණට මේ ගස් තරාගෙන ලොකු මුල් ගොඩක් පොළොව යට තියෙනවා. ඉතින් හදිස්සියේ හරි පොද වැස්සක් වැටුනොත් මේ ගස් පන ගහලා එනවා ආයේ. අනේ එහෙනම් මේ ගස් කපන්නේ අපරාධනේ තාත්තේ. අපි මේ ගැන ගමේ මාමල නන්දලට කියමුකෝ. අපි කිව්වා කියලා මේ මිනිස්සු ඕව නතර කරන්නේ නෑනේ පුතේ. ඔන්න ඉතින් අම්මගෙන් තාත්තගෙන් නියඟය ගැන ගස්වල වටිනාකම ගැන ඉගෙන ගත්ත චුට්ටි ගමේ හැම ගෙදරකටම ගිහින් මේ ගැන පැහැදිලි කරා. සල්ලි ගැන විතරක් හිතලා තීරණ ගත්ත ගමේ මිනිස්සු චුට්ටිට බැනලා එලව ගත්තා. ඒත් එතනින් අතර නොවුණු චුට්ටි සුමනලගේ ගෙදරටත් ගියා. අනේ මේ ළමයෝ මහා උන්දලගේ පණ්ඩිතකම ඉහට ගහලද ඔහෙත් මෙතන වැඩි හිටියන්ට උපදෙස් දීදී යන්නේ. අනේ නෑ නන්දේ. අපි තව ගස් කැපුවොත් අපිට මේ ගමේ ඉන්නත් බැරි වෙයි. ඔය ළමයට ඔය ටික කියන්න කිව්වේ ඔය ළමයිගේ අම්මයි තාත්තයිද? බලන්නකෝ සුමනෝ. මුන්දලට මට මෝන දෙන්න බැරි කමට පුංචි එව්වා අතේ පණිවිඩ යවනවා. ඔය වෙන මොකවත් නෙවෙයි පියදාස. අපි හම්බ කරන් කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බැරුව. ඇයි ඉතින් මෙච්චර ලොකු නියඟයක් ඇවිල්ලත් තාමත් අපේ අතේ සල්ලි තියෙනවනේ. කමලලට හේම් පිටි නැති වෙලා හිඟා කන්නත් වෙලා ඇති දැන්. අනේ අපේ අම්මයි තාත්තයි මට මේව කියන්න කිව්වේ නෑ නන්දේ. ඔය ළමයා ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි කියන්න හේම් පිටි හදා අපිට ඉරිසියා කර කර හිටියට හොඳ වැඩේ කියලා. අපිට සල්ලි ඕන තරම් තියනවා ළමයෝ. ඔහෙට වගේ අපිට හේනියක් නෑ. හැමෝම ගමෙන් යනවා සිරිපාල. ඔව් මටත් සියාතුමාම කිව්වා. අපි මොකද කරන්නේ දැන්? අපිත් යනවද? මේ දරුවව මෙහෙම තියාගන්න බෑනේ. අපිත් යමු කමලෝ. සියාතුමාමලා දර කපලත් ඉවරනේ. ඒකයි ඔය උන්දලත් යන්න හදන්නේ. උන්දලට නම් සල්ලි තියෙනවනේ. සල්ලි මොකටද කමලෝ මේ ගමට මෙච්චර විනාශයක් කරාට පස්සේ ගමෙන් භාගයක් ගම ඇත ඇරලා ගියා. ඉතුරු භාගෙනුත් ටිකක් වතුර නැතුව අකාලේ මිය ගියා. ඉතින් කෝ උන්දල ගස් විකුණලා ගත්ත සල්ලි වලින් වැඩක් වුණාද කියන්නකෝ. උන්දලට වෙන දිහාවකට ගියාම ඒ සල්ලි වලින් සැපට ජීවත් වෙන්න බැරිය. ඒ ගැන නම් මං කියන්න දන්නේ නෑ කමලෝ. හැබැයි නොගියොත් උන්දල හම්බ කරපු හැම සතේම මෙහි තියලා පරලවන යන්න වෙයි. දැන් කවදද කට්ටිය ගමෙන් යන්නේ? ලබන බදාද කියලායි කිව්වේ. අපිටත් ඉතින් ඒ නඩේ එක්කම මේ ගමෙන් පිටමන් වෙන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් බදාද දවසත් උදා වුණා. ගමේ ඉතිරි වෙලා හිටපු කීප දෙනයි සුමනයි පියදාසයි වගේම කමලයි සිරිපාලයි මේ ගමනට සහභාගී වුණා. ගමේ හැමෝම කදමලු බැඳගෙන එක පෙළට ඉඩෝරයට අහුවෙලා ඉරිතැරිලා ගිය කැලෑබිම මැදින් ගමන් ආරම්භ කරා. හරිම මහන්සි ළමයිනේ දැන්නම්. කොහෙද මේ රටේ කරුමෙට වැස්ස හිඟ වුණානේ අපිට. එක ගහක් නෑ හෙවනකටවත්. ඒකනේ නන්සියාතු. අපේ పూర్වේ කරුමෙකට මේ රට කෙපිරිලා දුක් විඳිනවා. හරි හරි වතුර ඩිඟකින් තොලතේ මගන ආයෙම යමු. ගිමන් හරින්න බැරිය ගම්මානට ගියාම. චුට්ටි පුතේ වාට මහන්සිද? වතුර ඩිංගක් බොන්න පුතේ. තා ගොඩක් දුර යන්න තියෙනවනේ. හා තාත්තේ. තාත්තේ මේ නියඟට අහුණු කැලේ මැද එක චූටි පැලයක් තියෙනවා. වේලිලා වගේනේ. මම මේකට වතුර ටිකක් දාන්නද? අනේ දාන්න පුතේ. අපිට පුළුවන් හැම වෙලාවෙම අපි ගස් කොළන් රැක ගන්න ඕන. ඔය පණ අදින පැලේට අපි තව දවසක් හරි රැකෙන්න උදව් කරමුකෝ. අනේ මෝඩ සිරිපාල කොළුවෝ. බොන්න තියෙන වතුර ටික මේ මැරුණු පැලයකට දාලා ඔහෙලා අපෙන් වතුර ඉල්ලන්න නම් එන්න එපා ඕන්. තාත්තේ මේ බලන්නකෝ දෙවියනේ. මේක නම් හිතා ගන්න බෑ. මේ පැලේ ලොකු ගහක් වුණානේ. මොනවා මේක නම් මහ පුදුමයක් නේ.
බොහෝම ස්තුතියි පොඩි ළමයෝ ඔයා මට සැලකුවට. මේ කොහේ යනවද ඔය හැමෝම හරි පීඩාවෙන් වගේ? අපි මේ ගම ඇත ඇරලා යනවා. අපේ ගමටත් නියඟේ ඇවිත්නේ. මට පුළුවන් ඔය ළමයට වගේම මේ ගමේ අනිත් අයටත් උදව් කරන්න. හැබැයි හරිම තීරණය ගත්තොත් විතරයි ඔයාලගේ ජීවිතේ ආරක්ෂා වෙන්නේ. අනේ අපිට උදව් කරන්න. අපිට මේ නියඟ නිසා හරිම කරදරයි. මේ පාර දිගේ ඉස්සරහටම යද්දි ගල් ගුහාවක් හම්බ වෙයි. ඒ ගුහාවේ දොරටු දෙකක් තියෙනවා. ඒකින් එක් දොරටුවක් තෝරගෙන නුඹේ දිවි බේරගන්න නුඹට පුළුවන්. මේ නියඟයට සමු දෙන්නත් පුළුවන්. අනේ ඔයාට පින් අපිට උදව් කරාට. අපි ගුහාව හොයාගෙන යන්නම් යාළුවේ. ඔන්න ඉතින් ගමේ හැමෝම චුට්ටිගේ පවුලේ අයටත් කලින්ම ගල් ගුහාව හොයාගෙන යන්න ගියා. ගල් ගුහාව ඇතුළට ගියපු මේ කට්ටිය දැක්කා ගහ කිව්වා වගේම ගුහාව ඇතුලේ දොරටු දෙකක් තියෙනවා. එක දොරටුවකින් එළියේ රන්බෙදී මුතුමැණික් පිරුණු ගම්මානයක්. අනෙක් දොරටුවෙන් එළියේ ගස්සැල් පිරුණු නිස්කලංක ගම්මානයක් තිබුණා. මේ ගුහාව ඇතුලේ දොරටු දෙකක් තියෙනවනේ. අර ගහ කිව්වා වගේමයි. අපේ වාසනාව සුමන මේක නම් මුතු මැණික් පිරුණු මේ ගමට අඩිය තිබ්බොත් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔව් අපි මේ ගමට යමු බොලවුනේ. හර සිරිපාල කොහෙදර යන්නේ? ඈ බොල සිරිපාල දැන්වත් මොලේ කල්පනා කරලා මේ පියදාස මහත්තයගේ පාරේ යමා. අපිට ඔය මිල මුදල් ඕන නෑ සියාතුමා මේ. අපිට මේ ගස්වැල් පිරුණු ගම්මානේ හොඳයි. මාමලා ඔය කැමති පාරක යන්න. අපි මේ ගමට යන්න. මෝඩයන්ට මොලේ දෙන්න බෑනේ සියාතු. අපි මෙන්න මෙහි යමු. ඔන්න ඉතින් සිරිපාලලා වගේම පියදාසලත් දොරටු වලින් ඇතුළු වෙනවත් එක්කම ගුහාවේ දොරටු වැහුණා. සිරිපාලලා හරිම ලස්සන ගස්වැල් පිරුණු ගම්මානට යද්දී මුලින්ම පාර කියපු ගහ ලස්සන ගෙදරක් ළඟ චුට්ටි එනකම් මග බලාගෙන හිටියා. පුංචි යාළුවේ එන්නකෝ ඔයාලා මේ පැත්තට. මේ තමයි ඔයාලගේ අලුත් ගෙදර. මොනවා? මේ ගමේ අපිටත් ගියක් තියනද? ඔව් ඔයාලා වගේ පරිසරයට ආදරය කරන අපි වගේ ගස්වැල් රකින්න අයට අපිත් ඒ වගේම පිහිට වෙනවා. එතකොට අපේ ගමේ මාමල නැන්දට මොකද උනේ? එයාටත් ලස්සන ගෙවල් ලැබෙන්නේ නැති නේද? අපෝ නෑ ළමයෝ. ඒ උදවිය තෝරගත්තේ වැරදි පාර. ඔන්න ඉතින් ගහ කිව්වා වගේම පරිසරය ගැන නොහිතා සල්ලි ගැන හිතපු චුට්ටිගේ ගමේ අයට දොරටුවෙන් පෙන්නපු ගම කාන්තාරයක මිරිඟුවක් විතරක් වුණා. ගුහාවේ දොරටුව වැහුණ නිසා ආයෙම ගම්මුන්ට පිටතට එන්න බැරි වුණා වගේම කාන්තාරයක හිර වෙලා වතුර නැතුව දුක් විඳලා කාලේ මියදෙන්නත් වුණා. පරිසරයට ආදරය කරලා ගස්වැල් වලට පණ දුන්න නිසා චුට්ටිලත් ලස්සන ගම්මානෙක හරිම සතුටින් හැමදාමත් ජීවත් වුණා.